ඉතින් අද දවසේ මම අද ඔබට කතා කරන්න යන්නේ ඔබට මේක මතක ඇති. කී දෙනෙකුට මතකද මේ ෆොටෝ එක? මතකද ෆොටෝ එක? මොකද්ද ඔය? මොකද්ද ඔය ෆොටෝ එකේ මම පෙන්නුවේ? ඔව්. ඔව් මාළු වල එකක් තමයි. මොකද්ද මාර්තුකාව? ඔව් මොකද්ද කිව්වේ? මොකද්ද වලේ? දැන් අප කුමක් කළ යුතුද? මේක තමයි අපි ගිය සතියේ ඉගෙන ගත්ත මාර්තුකාව. දැන් ඒක යනවා. හරිද? ඒක ගිය සතියෙන්ද ඒක මම යන්න යවනවා. හරිද? එතකොට මම පොඩ්ඩක් මතක් කරන්න. ගෝලෙ ටික අපිට උත්තරේ දුන්නාද? ගෝලෙ ටික අපිට උත්තර දුන්නාද? උත්තර දුන්නා කියන්නේ අත උස්සන්න. හරි. ගෝලෙ ටික අපිට උත්තර දුන්නේ නැහැ කියන්නේ අත උස්සන්න. දොර දෙකටම නැති පිරිස මොනවද තින්නේ? ඒගොල්ලෝ මොනවද තින්නේ? රයිට්. ගෝලේ අපිට උත්තර දුන්නේ නැහැ. හැබැයි අපි ඒ යෝහන් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ ඉඳන් පද 14ක් බලලා උත්තරේ අපි ගත්තා. ආමෙන්. අපි ඒ උත්තරේ ගත්තා. අද මම කතා කරන්න යන්නේ ඒ උත්තරේ ලැබු ගෝලය ටික පස්සේ කොහොමද? ඒ උත්තරේ ලැබු ගෝලය ටික පසුව කොහොමද උන්වහන්සේව මහිමයට පත් කළේ? ආමෙන්. මොකක්ද අද මේකයි නම් මාර්තුකාව. දෙවියන් වහන්සේව මහිමයට පත් කරන දේව දරුවෙකු වන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ සතියේ අපේ මාර්තුකාව. රයිට්. දෙවියන් වහන්සේව හැම ළඟ එක්කෙනාට කියන දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්න කියලා. කිව්වද? රයිට්. අපි එනද යාඥා කරන්න යනවා. ඒ මාර්තුකාව ගැන අපි ඉගෙන ගන්න යනවා. අපි යාඥාවෙන් සිටමු. මුළු විශ්වයේ මෞංකාර සර්ව බලධාරී ජීවමාන දෙවි පියාණනි, ඔබ වහන්සේගේ පුත්‍ර වූ ස්වාමී ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ අභියස යටත් කමෙන් සිටිනවා තාත්තේ. දැනුත් ඔබගේ මෙහෙකරුවා අඩු වෙන්න ඕනේ. මගේ රජතුමා වැඩි වෙන්න ඕනේ. ඔයා පමණක් උසස් වෙන්න ඕනේ. ස්වාමිනේ, මේ දේ තේරුම් කරන්න මම දන්නේ මම ප්‍රඥාවන්තයෙක් නෙමෙයි. නමුත් ඔබ වහන්සේගේ ආත්මෙන් වහන්සේ පැමිණි කල මම බලය ලබනවා. ඒ බලය නිසා, යාලේපේ නිසා ස්තුති. ශුද්ධාත්මයනනි, මාගේ මුඛය තුලින් ඔබගේ සෙනඟට කතා කරන්න. ඔබගේ හඬ අසලා ඒ අය ඔබට කීකරු වෙන කල ස්වාමිනේ, ඔබ වහන්සේගේ උතුම් සැලසුම් මේ දරුවන්ගේ ජීවිත සිද්ධ වේවා. මෙන්න ඔබගේ සෙනඟත්, ඔබගේ මෙහෙකරුවත්, මේ දේශනාව අසා සිටින මේ ලෝකයේ සිටින කොයි ස්ථානක මොන රටක ඉන්න කෙනෙකුවත් ඔවුන්ගේ ජීවිතත් අධිස්පර්ශ වේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හාලෙලූයා. මොකද්ද මේ මහිමයට පත් කරනවා කියලා කියන්නේ? ඔව්. ඔබද? එබතා කියන දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම. නියමයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම. ග්ලෝරි කියනවා. ග්ලෝරිෆිකේෂන්. දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්න ඕනේ අපි. ආමෙන්. මම අද පෙන්වන්න යනවා කොහොමද ඔයාගේ ජීවිතය තුළින් දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නේ. ආමෙන්. ඒ දේ තමයි අපි ඉගෙන ගන්න යන්නේ. දැන් මේ පාස්කු කාලේ අපි අවසන් කරගෙන යේසුස් වහන්සේ දැන් දින කීයක් පොළවේ ඉන්නවද? දින කීයක් ඉන්නවද මලුන්ගෙන් නැගිලා පොළවේ? කොච්චර ඉන්නවද? දන්නවද ඔයගොල්ලෝ? දන්නේ නැති අය තුසන් යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිලා පොළවේ කී දවසක් ඉන්නවද කියලා දන්නේ නැති අවංකවත් තුසන් අවංක. කියා දෙන්නේ නැහැ. හොඳට තුසන්. දාරයා මේ දෙබන කීයද? 75 80 100 100 කීයද? දන්නේ නැති. නැවත දන්නේ නැති අය. ඕකේ. අතපල්ලයට දාන්න. යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට පොළවේ ඉන්න ගාන මම දන්නවා කියන අය තුසන්. දන්නවා කියන අය. හරි. දන්නවා ඒත් ගාන ෂුවර් නෑ කියන අය තුසන්. එකයි. රයිට්. මම අර රතුපාරට ෂපේ මේ දිනුකෙන් අහනවා කීයද ඔයාලා දන්නේ? ඉතින් හරිනේ අප්පුඩියක් ගහන්නකෝ එන. දැන් හරි නේද?
දැන් ඔන්න ආය ඇහුවොත් එම්ම අමතක වෙන්න බෑ. දින 40ක් උන්වහන්සේ මලෝන්ගෙන් නැකිලා ඉන්න පොළොවේ. රයිට්? දින 40කට පස්සේ යේසුස් වහන්සේ කොහෙටද යන්නේ? ගුරුත්වාකර්ෂණ නැති වෙලා කොහෙටද යන්නේ? ස්වර්ගයට ඔසව ගන්නවා. කොහෙදද ඔසව ගන්නේ? ඔලිව කන්දේදී. ගෝලිය ඔක්කොන් වෙන්නේ කියලා ඔලිව කන්දේදී උන්වහන්සේ ඔසව ගන්නවා. ඒක තමයි යේසුස් වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා දින 10කට පස්සේ තව කෙනෙක් එනවා. යේසුස් වහන්සේ ගියාම උන්වහන්සේ කෝ මම කෙනෙක් වෙනවා. කවුද ඒ වන්නේ? ශුද්ධාත්මයාව. හරිද? අපි උන්වහන්සේට කියනවා සැනසිලි කරුවානෝ, මිතුරානෝ. හරිද? සත්‍යතාවයේ දෙවියන් වහන්සේ මේ ගොඩක් නම් වලින් උන්වහන්සේව ආමන්ත්‍රණය කරනවා. හරි. මේ තනන් වහන්සේ මේ විදියට ආවට පස්සේ මේ ගෝලියෝ ටිකට හරිද? ශුද්ධාත්මයන් වහන්සේ ආවට පස්සේ මේගොල්ලන්ගේ ජීවිතය තුළ පුදුම විපර්යාසයක් වෙන්න පටන් ගත්තා. මොන විපර්යාසයක්ද? පුදුම විපර්යාසයක්. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර අසූසා කියලා වීදියේ ලොකු රිවයිවල් එකක් නැත්නම් පිබිදීමේ රැලියක් තිබුණා. මොකද්ද තිබුණේ? පිබිදීමේ රැලිය. එවකට කළු ජාතිකයෙක් එතන පිබිදීමේ රැලියට එළියෙන් එයා ඈත ඉඳගෙන මේ දේව මෙහෙම බලාගෙන ඉන්නවා. දැන් මෙතන හිටපු පාස්ටර්තුමෙක් නැත්නම් දේව ගැතිවරයෙක් ශුද්ධාත්මයන් වහන්සේ ගැන මෙතන හිටපු සුදු ජාතිකයන්ට ශුද්ධාත්මයන් වහන්සේ ගැන උගන්වමින් ඉන්නකොට අර කළු ජාතිකයා ඈත ඉන්නේ. හරිද? කළු ජාතිකයාට සුදු ජාතිකයා ගාවට එන්න බෑ. ඒ කාලේ අර ජාති ભેදේ වර්ණ ભેදේ තිබුණු යුගයක්. කොහෙද මේක සිදු වුණේ? ලොස් ඇන්ජලිස් නුවර අසූසා කියන වීදියේ. අර අතන දේවගෘහයේ ඇතුලේ ඉන්න අය ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලබන්නේ අර එළියේ ඉඳගෙන අර දේශනාව අහන් ඉන්න මිනිස්සයා එතනදී වන්නේ භාෂාව ලබනවා. හalleluya. හරිද? ඉතින් ඔව් ගහන්න ඕනේ අපුඩියා. මම ඔබට මේ ලබන සතියේ ඉඳන් මේ ඔක්කොම කියා දෙනවා. හරිද? මෙයා තුලින් නැවත සභාව ශුද්ධාත්මෙන් පිරීලා හරිද? මෙයාගේ ක්‍රුසෙඩ් මේ කළු ජාතිකයි ක්‍රුසෙඩ් එකට යනවා මිෂනරිවරින් ඇනා ලෙවීනා කියලා. අපේ ලෙවීනා දුවන්ගේ දන්නේ නැහැ. හරිද? ඇනා ලෙවීනා. මෙයා එනවා ලංකාවට. කොහෙටද එන්නේ? ඒ අවුරුදු ගානක් තික මම කියන්න. හරිද? මෙයා ඇවිල්ලා හක්කලා ලංකාවේ කොළඹ පළාතේ සුභාරංචිලයක්. එතකොට මේ ලංකාවේ මේ පිබිදීම නැහැ, මුකුත් නැහැ. මේකට යනවා අපේ පූජකෙක්. එයාගේ නමයි සෑම් රික්කමරත්න. ඒ කියන්නේ පාස්ටර් කෝල්ටන්ගේ තාත්තා. හරි නේද අම්මේ? මේ කසින් කෙනෙක් ගල. මෙයා තුලින් මේ ඇනා ලෙවීනා කියන මිෂනාරිය තුලින් මේ පවුල ශුද්ධාත්මෙන් පූර්ණ වෙනවා. ඊට පස්සේ මුළු ලංකාවෙම මේ පිබිදීමේ රැළිය ආරම්භ වෙලා Assembly of God කියන නිකාය බිහි වෙලා අද පෙන්තකෝස්ත සභාවක් විදිහට ලෝකේ පුරාම අද බලවත් වෙලා යනවා. හalleluya කියලා අපි අප්පුඩියක් ගාමුද? එතන අපි කවුද? අපි කවුද? ඒගොල්ලන්ගෙන් බිහි වෙන්න පැටව. ආමෙන්. අපි ඒගොල්ලෝ ළඟ තිබුණ ඥාන තමයි අපිට තියෙන්නේ. ආමෙන්. ඒ පාස්ටර් කෝල්ටන් ළඟේ පාස්ටර් සෑම් ළඟෙන් යනා ලෙවීනා ඒ ජාතික නැත්තම් ශුද්ධාත්මයන් වහන්සේ මුලින්ම ස්පර්ශ දීපු තැන ඉඳන් ආපු අයගේ ඥාන තමයි දැන් අපි තුල තිබෙන්නේ. මේක මැරෙන්නේ නැහැ. මැරෙනක ඔබ මැරෙනක මැරෙන්නේ. ආමෙන්. ඔබ තුල මේ ඇඟේ මේක තියෙනවා. හැබැයි මේක දල්වන්න ඕනේ. ආමෙන්. ඉතින් මම අද කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේ මහිමයට පත් කරන දරුවෙක් වෙන්නේ කොහොමද කියන එකයි. ඊට කලින් මම කියන්න කැමතියි මැවිල්ල තුලින් දෙවියන් වහන්සේ මහිමයට පත් වෙනවද? මැවිල්ල තුලින් සබාදාම තුලින් දෙවියන් වහන්සේ පත් වෙනවද මහිමයට? මොකද හිතන්නේ? මට එකක් දෙකක් කියන්න. අම්මා එකක් කියන්න මැවිල්ල තුලින් දෙවියන් වහන්සේ මහිමයට පත් වෙන්නද? ඔව් මහිමයට පත් වෙන්නේ මොනවද? මට එකක් දෙකක් කියන්න. තරුණ ළමයි අශේනි දෙව්මි මැවිල්ල තුලින් දෙවියන් වහන්සේ මහිමයට පත් වෙන එකක් කියන්න. මේ ඉගෙන ගන්න ඕනේ ඔබ. සිස්ටර් ඉර පායනවද? දෙවියන් වහන්සේ දා තබපු දේම අද එයා කරනවද? එයා ස්ට්‍රයික් කරනවද කවදාරි? ඉර තුලින් දෙවියන් වහන්සේ මහිමයට පත් වෙනවා. තව දිනුෂික
මැවිල්ල තුලින් දෙවියන්වහන්සේ මහිමයටපත් වෙන කතා කරන්න ඉගෙන ගන්න. ඔව් බ්‍රදර්. ගස් කොළන් සතා සිව්පා තමනද වර්ෂාව ඇලදොල ගංගා දියඇලි මහා සාගර හරිද අපේ එහා පැත්තේ මේ ගහ ගාව ආත්ත ගහේ යන්න එපා පැත්තට හරිද right ආත්ත ගහේ චූටි කුරුළු කෝඩුවක් ඇවිල්ලා තියෙනවා හරිද ඒකේ මම දැක්කා මේ චූටි පැටව් ඒක ඇතුලේ ඉන්නවා හරි මම සමහරකට මේ සතියෙම ওই ගහ යටට ගිහිල්ලා කළා යාඥා කරනකොට අරගොල්ලෝ කිස් කිස් ගාලා සද්ද ඇහෙනවා මම තේරුම් ගත්තා මම ඒක දිහා බලලා මේ ඔබ වහන්සේගේ මහිමයයි ආමෙන් මේ දෙවියන් වහන්සේගේ මහිමය හරිද දැන් මොකද්ද මහිමය කියලා සිස්ටර් ඔයා ඉර කියලා කිව්වේ ඇයි මොකද්ද මේ මහිමය වෙන්නේ ඉරෙන් ඔව් ඉරෙන් තමයි අපිට ආලෝකය දෙන්නේ එළිය දෙන්නේ ජීවත් වෙන්නේ ඔව් ඒක ඇත්ත මොකද්ද ඒකේ මහිමය මට වචනයක් ඕනේ මොනවද පුදුම දෙයක් තමයි ඔබ හරි කියන එක හරි ඒක තමයි නමුත් මට එකෙන් එක දෙයක් ඕනේ මොකද්ද එයා කරන්නේ දෙවියන් වහන්සේ කියපු දේම විතරයිලු. ගොඩක් හරි එක. තව කාට හරි අර්ථයක් තියෙනවද දෙන්න? ඔව්. පුතේ? ශානි? තියෙනවද කාට හරි උත්තරය? මේ දුව කියනවා ඉර නැගිටින්න නගිනවා බස්නායරින් බහිනවා. ඔව් ඒකත් ඇත්ත. දෙවියන් වහන්සේ එයාව මැව්ව පරමාර්ථය තමයි ආලෝකය දෙන්න. ඒ පරමාර්ථය එයා තුලින් එයා සිද්ධ කරනවා. ආමෙන්. ඒ කියන්නේ ඉර තුලින් දෙවියන් වහන්සේ මහිමයටපත් වෙන්නේ කොහොමද සිස්ටර් වසන්ති? දෙවියන් වහන්සේ ඉරට තැබූ පරමාර්ථයක් තියෙනවා. ඒ පරමාර්ථය අද්ද වෙනතුරු ඉර පොඩ්ඩක්වත් නවත්තන්න නැතුව ඒ දේ කරනවද නැද්ද? අන්න දෙවියන් වහන්සේගේ මහිමය. හාලෙලූයා කියලා අපි අප්පුඩියක් ගහමුද? මැවිල්ල තුලින් චන්ද්‍රය තුලින් සුළඟ තුලින් එසේ වෙන මේ ගස් කොළන් බලන්නකෝ මල් පිපෙන එක ගෙඩි හැදෙන එක මේ ඔක්කොම දෙවියන්වහන්සේගේ මහිමය නේද මේ කාර්යය දැන් ඔබ කවදා හරි දැකලා දෙනවා ආකාශයේ පක්ෂීන් ස්ට්‍රයික් කළාම අද අපි ඉගිලෙන්නේ නේ අපි අද ඉඳන් යනවා මිනිස්සු වගේ ඇවිදගෙන එහෙම කරනවද එහෙම ඉන්නේ නේ ඒගොල්ලෝ කවදාවත් දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව මැව්වේ ආකාශයේ මල්ලේ මොනවා වෙන්නද? ඉගිලෙන්න. දැන් ඔබ මම මොනවාර කරන්නද? ඉගිලෙන්නද? මොනවා වේද සරේනෝ ඒගොල්ලොනොත්? ඉතින් අපිට සිදු වෙනවා ඊට පස්සේ නේද? එහෙම ඉගිලෙන්න ගියොත් මොනවා වෙන්නද? සතුටු වෙන්න? අපිට දවස් 7 14 ඔය අපිට එන්න වෙයි. මොකද ඔබ හැදුවේ ඉගිලෙන්න නෙමෙයි. ඇවිදින්න. ආමෙන්. අද අපි දකිනවා තාක්ෂණය දිනු වෙලා මිනිස්සු ඉගිලෙනවනේ. දැක්කම මෙහෙම එන්නකොම් බටන් එකම හුස් ගාලා යනවා. ඒව හොඳයිද? තාක්ෂණය හොඳයි. හැබැයි තාක්ෂණය භයානකයි. හරි? ඒක විනාශය. මේ අද ඇවිල්ලා තියෙන තාක්ෂණය ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්නත් ඕනේ. හැබැයි එක පැත්තකින් තියෙන භයානකකමක්. ඒ භයානකකම තමයි ඉස්සරහට වෙන්න යනා වූ ලෝක විනාශයට මේ හැම දෙයක්ම මේ අත්හදා බැලීම දෙවියන් වහන්සේගේ මැවිල්ල කොච්චර අනර්ගද උන්වහන්සේ මැව්ව දේවල්. ආමෙන්. අද ගොඩාක් මිනිසයන් මුහුදු වෙරළකට හරි යන්නේ ඒ අලංකාරය බලන්න. නේ මල් වත්තකට හරි යන්නේ ඒකේ මල් දැකලා ඒගොල්ලෝ සන්තෝෂ වෙනවා. නේ මාළු ටැංකියක් ගාවට ගිහලා අපි මාළු බලලා සිත කොච්චර මිනිසු සුවපත් කරගන්නවද නේ? ඒ වගේම දෙවියන් වහන්සේගේ මැවිල්ල හරි අනර්ගයි. ආමෙන්. එතකොට මැවිල්ල තුලින් දෙවියන් වහන්සේ මහිමයටපත් වෙනවා. බෑද මම කතා කරන්න යන්නේ ඔබ තුලින් කොහොමද දෙවියන් වහන්සේ මහිමයටපත් වෙන්න ඕනේ. අපි මෙන්න මේ කොටස කියවන්න යනවා. ක්‍රියාපොතේ 3 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් පද 11ක් කියවන්න යනවා. මේ සාමාන්‍ය මිනිස්සු තුලින් දෙවියන් වහන්සේ මහිමයටපත් වෙච්ච විදිය. රයිට්. ඔබට පුළුවන් ලියා ගන්න. නැත්නම් ඔබට මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. බයිබල් කොටස කියවන්න පුළුවන්. රයිට් කියවන්න පුතා. කොරෙකුසු උඩ කොරෙකු සුවපත් කිරීම. පේට්‍රස්ද යොහන්ට යාඥා වෙලාව වූ 9 වෙනි පැයේ දේවමාලිගාවට යද්දී මව්කුස පටන්
කොරව සිටි එක්තරා මිනිසෙක් ගෙන යනු ලැබුවේය. ඔහු මාලිගාවට ඇතුල් වෙන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස සුදර්ශන දොරටුව යයි කියන මාලිගාවේ දොරටුව ළඟ දවස් පතා තබන ලද්දේය. ඔහු පේත්‍රස්ද යොහාන්ද දේව මාලිගාවට ඇතුල් වෙන්ට යනවා දැක සිඟමන් ඉල්ලුවේය. පේත්‍රස් යොහාන් සමග ඔහු දෙස ඇස්හෙලා අප දෙස බලාපන්නේ කීවේය. ඔහු ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලා සිටියේය. පේත්‍රස්ද රන් රිදී මට නැත. නුමුත් මට ඇති දේ නුඹට දෙමි. නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් ඇවිද පන්නේ කියා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිටුවේය. එකෙනෙහිම ඔහුගේ පාද සහ ඇස්සට සවිවිය. ඔහු පැන නැගී කෙලින් සිට ඇවිදින්ට පටන් ගත්තේය. ඇවිදිමින්ද පැන නගිමින්ද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්ද ඔහු ඔවුන් සමග දේවමාලිගාවට ඇතුල් වුණේය. මුළු සෙනඟ ඔහු ඇවිදිනවාත් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවාත් දැක්ක. දේවමාලිගාවේ සුදර්ශන දොරටුව ළඟ සිඟමන් ඉඳගෙන උන් තැනැත්තා ඔහු බව දැන ඔහුට සිද්ධ වූ කාරණය ගැන පුදුමයෙන්ද විස්මයෙන්ද පිරුණෝය. ඔහු පේත්‍රස් සහ යොහාන් අල්ලාගෙන සිටියදී මුළු සෙනඟ ඉතා පුදුමව සාලමෝන්ගේ යයි කියන දිවාර මණ්ඩපයේ සිට ඔවුන් වෙතට එක්ව දිව්වෝය. ආමේන්. ආමේන්. ඔයාට හිතනවද මේ මනුස්සයාගේ වයස කීයක් විතර ඇද්ද කියලා? මෙයා මේ මව් කුස පටන් කොරවෙච්ච කෙනා ඒ කොරවෙච්ච කාලේ කොච්චරක් කියලා හිතනවද? මව් කුස පටන්නේ මේ අවුරුදු 40ක්. ඔය ඔත්තනම ඉන්නවා. කොතනද මෙයා ඉන්නේ? සුදර්ශන නම් දොරටුව. දැන් සුදර්ශන නම් දොරටුව කියන්නේ කොතනද දන්නවද? දේව මාලිගාවට යන දොරටුව ළඟ. දේව මාලිගාවට මිනිස්සු යන්නේ ඇයි? ඇයි යන්නේ? ඔව් සිස්ටර්, ඇයි යන්නේ? දෙවියන් වහන්සේව මොන ගහන්න? මොන ගහන්න? තව ඇයි යන්නේ? ඇයි දේව මාලිගාවට යන්නේ අපි? යාඥා කරන්න. සිස්ටර්, ඇයි අපි යන්නේ? පල්ලි යන්නේ ඇයි? අජිත් මල්ලි, ඇයි අපි පල්ලි යන්නේ? දෙවියන් වහන්සේ ගැන දැනගන්න. මෙයා අවුරුදු 40ක් මේ දේව මාලිගාවට යන දොරටුව ළඟ හිටියට මෙයාට මුකුත්ම උනේ නැහැ. නේද? අවුරුදු 40ක් දේව මාලිගාවට යන දොරටුව ළඟ. නිකන් හරිය දේව මාලිගාව දිහා බලලා හරි පොඩ්ඩක් ඉල්ලුවා නම් මේ මනුස්සයාට මුකුත් ලැබෙන්නේ නැද්ද? හැබැයි අවුරුදු 40ක් එයා එකම තැන කොර වෙලා හිටියේ. ඇයි ඒ? සිස්ටර් මේරි, ඇයි ඒ? ඔව් උපතින්ම ඇවිදින්න බෑ තමා. ඉතින් හිටියේ පිහිට ගන්න පුළුවන් තැනක. ඇයි පිහිටක් ලැබුණ නැත්තේ? ඔව් කියන්න අයියෙන් බ්‍රදර්. දැනසක පිහිට ඔබ හිතන්නේ නැද්ද? පිහිට ඉල්ලන්නේ නැතුව ඇද්ද? සමහර විට ඉල්ලන්නේ නැතුවත් ඇති ඔයා කියන විදිහට. ගොඩාක් අයට දැන් ඔක්කොම හිතන්නකො සබාව කියලා. සබාවට එනවා අවුරුදු ගාණක්. හැබැයි ගොඩාක් මිනිස්සු නැද්ද ආශිර්වාද ලබන්නේ නැති ජීවිත නැද්ද? ඔව් ගොඩාක් මිනිස්සු පල්ලිය ඇතුලේ හිටියත් ආශිර්වාද ලබන්නේ නැහැ. මං කිව්වේ අර මේ අසුසා වීදියේ පල්ලිය ඇතුලේ හිටු මිනිස්සු සුද්ධාත්මය ලැබුණේ අර එළිය අහකන හිටපු මිනිස්සයා ආලේපෙන. සමහර විට මේ දේශනාව අහන්න වටපිටාවේ කෙනෙක් ඉන්නවා. එයා එතන ඉඳගෙනම සුවේ ලබන්න පුළුවන්. මට මතකයි ඒ වගේ පාස නිශ්ශංක ගෝල් පේස් වල එයා සෝමයක් කරද්දී ඔය මේවනේ තියෙන්නේ මේ මොන තට්ටු දෙකේ බිල්ඩින් නේ. එයා ගෝල් පේස් එකේ සෝමය කරද්දී ඈත ඉන්න මිනිස්සෙක් මේ වචන අහලා එයා එතන ගැලීම ලැබලා එතන සුවේ ලබනවා. පැහැදිලිද? එතකොට මේ අවුරුදු 40ක් එතන ඉඳගෙනත් කිසිම දෙයක් ලැබුවේ නැහැ. හේතුව දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කළේ නැති වෙන්න පුළුවන්. එක්කෝ එයා අදාහගත්තේ නැහැ, එක්කෝ එයා පිහිට ඉල්ලුවේ නැහැ. එයා හිතපු දේ තමයි තමන් ඉන්න තැන ඉඳන් කීයක් හරි ලබා ගන්න එක තමයි හොඳම ක්‍රමය නේද? අද ගොඩක් ඔය අපි දකිනවා සමහර මිනිස්සුන්ට දැන් අපිනුත් මුදල් ඉල්ලන්න එනවා සමහරක් අය. අපි ඒගොල්ලන්ට යේසුස් වහන්සේ ගැන කිව්වට ඒගොල්ලෝ කැමති නැහැ. කීයක් හරි දුන්නකොට කැමතියි.
තේරුණාද? මේ මිනිස්සුන්ගේ අර වහල්කම හැමදාම එතනම තියෙනවට මිනිස්සු කැමති. කී දෙනෙක් කැමති හැමදාම වහල්කමෙන්? අපි කවුරුත් කැමති නෑ. ජේසුස් වහන්සේ අපිව වහල්කමෙන් මුදවන්න තමයි කුරුසක යන ගහලා මැරුවේ. උන්වහන්සේ මලුන්ගෙන් නැගිට ඔන්න දැන් මේ කොරවෙච්ච මිනිසයා ගැන අපි මේ කතන්දරය අපි දැන් බැලුවා. මොකද්ද මහිමයටපත් කරනවා කියලා කියන්නේ? දේව දරුවා තුලින්. සතුෂාරි මොකක් කියලා හිතනවද දෙවියන් වහන්සේගේ දරුවව මහිම දෙවියන් වහන්සේගේ දරුවා තුලින් මහිමයටපත් වෙනවා කියන්නේ දෙවියන් වහන්සේ? ඔයා වීඩියෝ එකේ තියෙන දේ කිව්වේ. නැති දේ සිද්ධ වෙනවා කියලා විශ්වාස කිරීම තුල. ඔයා කී දෙනෙක් කැමතිද ඔයා තුලින් දෙවියන් වහන්සේ මහිමයටපත් වෙනවට? අත උස්සලා පෙන්න. මේ පොළොවේ ඉන්නවා සහ පේන සහ නොපෙනෙන කොටස් දෙකක් තියෙනවා දෙවියන් වහන්සේ මහිමයටපත් කරන්නේ නැති. කවුද ඒ කොටස් දෙක? පළවෙනි කොටස තමයි මනුෂ්‍යයා. දෙවෙනි කට්ටිය කවුද? වැටුණු දේව දූතයෝ. ඒගොල්ලන්ට අපි කියනවා යක්ෂයන් කියලා. පළවෙනි කොටස කවුද? මනුෂ්‍යයා. දෙවෙනි කට්ටිය කවුද? වැටුණු දේව දූතයෝ. ඒගොල්ලෝ යක්ෂයන්. යක්ෂයන් කවදාවත් දෙවියන් වහන්සේව මහිමයටපත් කරන්නේ නැහැ. මනුෂ්‍යයෝ ඉන්නවා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේව මහිමයටපත් කරන ජීවිතයක් නෙමෙයි ගත කරන්නේ. තමන්ව මහිමයටපත් කරගන්න ජීවිතයක තුල ඉන්නේ. පැහැදිලිද? දැන් ඔබගේ දේ ලෝකෙට පෙන්වන එක දෙවියන් වහන්සේට මහිමේ නෙමෙයි. අද ගොඩක් අය අද සමාජය අද අපි දකිනවා මේ YouTube එක බලද්දි අපි විවිධ අයව දකිනවා ඒගොල්ලන්ගේ දේවල් පෙන්නනවා. ඒගොල්ලෝ හිතනවා ඒ තුලින් දෙවියන් වහන්සේ මහිමයටපත් වෙනවා කියලා. නෑ මිත්‍රය. දෙවියන් වහන්සේ මහිමයටපත් වෙන්නේ නෑ. ඔබට තියෙන දෙමෙන්. උදාහරණයක් මම දැන් දේශනා කරද්දි මට මුදු පහක් තියෙනවා කියනද මම මේ මුදු පහ මෙහෙම දාලා මේ මම දේශනා කරනවා. දැන් ඔබ දකිනවා පාස්ටර්ගේ අතේ මුදු පහයි. මේ වැක්කෙන බ්‍රේස්ලට් එකකුත් තියෙනවා. දානවා මං මාලයක් රත්තරන් මහතට. දැන් ගොඩක් අය හිතනවා මේ පාස්ටර් දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා. නෑ. ඒක දෙවියන් වහන්සේ මහිමේ නෙමෙයි. අද ගොඩක් අය ඒක පෙන්නනවා. දැකලා තියෙනවනේ. එහෙම නෙමෙයි. ජේසුස් වහන්සේ කවද උන්වහන්සේ රත්තරන් දාගන්න බැයිද? උන්වහන්සේ මේ ලෝකෙ තියෙන වටිනාම දේවල් දාගන්න පුළුවන්. උන්වහන්සේ මහිමයටපත් පියාණන් වහන්සේ මහිමයටපත් කළේ කොහොමද? හරිම සරලයි. හරිම සරලයි. සභාවට අද දෙන පණිවිඩය තමයි ඔයා තුලින් දෙවියන් වහන්සේව මහිමයටපත් වෙන්නේ නැත්නම් ඔබ තාමත් දේව දරුවෙක් නෙමෙයි. එහෙනම් දේව දරුවෙක් නෙමෙයි කියන්නේ යක්ෂයා කවදාවත් කැමති නෑ දෙවියන් වහන්සේව මහිමයටපත් කරන්න. මොකද්ද මහිමයටපත් කරන්නේ? මම මෙතන නිර්වචනයක් දීලා තිබෙනවා. මහිමයටපත් කිරීම යනු අපේ ක්‍රියාවන් තුලින් දෙවියන් වහන්සේගේ ගුණාංග ලෝකෙට පෙන්වීමට සැලැස්වීම. අපේ ක්‍රියාවන් තුලින් දෙවියන් වහන්සේගේ ගුණාංග කාගේ ගුණාංගද? දෙවියන් අපේ ගුණාංග ලෝකෙට පෙන්වුවා කියලා දෙවියන්වහන්සේ මහිමයටපත් වෙන්නේ නැහැ. අද ගොඩාක් වෙලාට මිනිස්සු කාගේ ගුණාංගද ලෝකෙට පෙන්වන්නේ? අපේ. මම කවුද කියලා දන්නවනේ. නේ? එහෙම නේද? දැන් මිනිස්සු උත්සාහ කරන්නේ දැන් මම කවුද කියලා දන්නවනේ කියද්දිත් එන්නේ කාගෙන්ද? යකාගෙන්. යකා හැමතිස්සෙම උත්සාහ කරේ මම කවුද කියලා බන්නේ. ඒව ළඟට ඇවිල්ලා කිව්වා ඔයා මේ ගෙඩිය කණ්ඩ කෑවම පස්සේ තමයි ඔයා දෙවියන්ට සමාන වෙන්නේ කියලා යකා එයාගේ ගුණාංග දීපු ගමන් ඒව ගෙඩිය කෑවා. අන්තිමේ මොකද උනේ පුතේ? දෙවියන් වහන්සේට මහිමේ ගෙනෙන එක නැවතුණා. ඒගොල්ලන්ගේ මහිමේ නැති වුණා. මිත්‍රය දෙවියන් වහන්සේට මහිමේ දීම කියලා කියද්දි නිර්වචනයක් මන් දීලා තියෙනවා. අපේ ක්‍රියාවන් තුලින් දෙවියන් වහන්සේගේ ගුණාංග ලෝකෙට පෙන්වන්න අපි අපේ ජීවිතේ කැප කරන්න ඕනේ. අපේ ජීවිතේ දෙන්න ඕනේ. අපි ඉගෙන ගන්න එකයි සභාවට ඇවිල්ලා. සභාවට ඇවිල්ලා ඔබ ඉගෙන ගන්න මොනවද දන්නවද? දෙවියන් වහන්සේව මහිමයටපත් කරන මිනිස්සෙක් වෙන්නේ කොහොමද? ගොඩාක් වෙලාවට අපි සභාවට එන්නේ අද වැරදි අරමුණකින්. මොනවටද සභාවට එන්නේ දන්නවද? කොහොමද මගේ ප්‍රශ්න ටික විසඳගන්නේ? කොහොමද මගේ ව්‍යාපාරය දියුණු කරගන්නේ? කොහොමද මගේ ආර්ථිකය පොඩ්ඩක් සඵල කරගන්නේ? කොහොමද දැන් මේ ගොඩක් අය කියනවා පල්ලියට ගියාම ආශිර්වාද ලැබෙනවා. මමත් ගිහිල්ලා බලන්න ඕනේ කියලා මිනිස්සු එනවා පල්ලියට තමන්ගේ ආශිර්වාදය වැඩි කරගන්න. ඔව් දෙවියන් වහන්සේ ආශිර්වාදය වැඩි කරනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරන එක නවත්තනවා. නවත්තන්නේ ඇයි දන්නවද?
දෙවියන් වහන්සේට ඕනේ ඔයා මේ ඔයාගේ රැකියාව තුළ ව්‍යාපාරය තුළ දියුණු වෙන එක විතරක් නෙමෙයි. ඔයා දෙවි පියාගේ ගුණාංග ඔයා තුළ සංවර්ධනය කරගෙන ඒ ගුණාංග තමන්ගේ වටපිටාවට සමාජයට පවුලට අසල්වාසීන්ට ගමට නෑදෑයන්ට ඒක බෙදා හරින කෙනෙක් වෙන්න ඕනේ. කාගේ ගුණාංගද? කාගේ ගුණාංගද? දෙවියන් වහන්සේ ජේසු තාත්තගේ ගුණාංග මන් තුළ ඇති කරගෙන ඒක මගේ පවුලෙන් පටන් ගන්න ඕනේ. ඒක මගේ ස්වාමිපුරුෂ ගැලීම ලැබලා නැත්තම් ස්වාමි පුරුෂයන්ගෙන් පටන් ගන්න ඕනේ. මගේ බිරිඳ ගැලීම ලැබලා නැත්තම් එයාගේ ළඟ ඉඳන් මගේ ගුණාංග ආරම්භ කරන්න පටන් ගන්න ඕනේ. මගේ පාසල තුල මගේ යාළුවන් ඉදිරියේ මම එහෙම ජීවත් වෙන්නේ නැති කෙනෙක් නම් ඔයා තාම මේ දෙවියන් වහන්සේ මහිමයට පත් කරන කෙනෙක් නෙමෙයි. තාමත් ඔයා තුල යක්ෂයාගේ දේවල් ඔයා නොදැනුවත්වම ඔබගේ අතුලාන්තයේ තිබෙනවා. දෙවියන් වහන්සේට දිය යුතු මහිමය දෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඔබ එහෙනම් කාට කැමති කෙනෙක්ද? යකාට කැමති කෙනෙක්. තේරුණා නේද? ඒතර අපි ටක් ගාලා ඒක තමයි ඉගෙන ගන්නෙ. අපි නොදන්න කාලේ ගොඩක් යක්ෂයා කැමති කරන දේවල් කළානේ. දැන් අපිට එහෙම කරන්න බෑ. අපි දැන් වීරය කරනවා ශුද්ධාත්මයන් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ මහිමය ලෝකෙට ප්‍රකාශ කරන්න. මතේ පොතේ 5:16 මොකද්ද කියන්නේ? බලාගෙන කියවන්න දුව. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලාවා. ඔව් දැන් අපිට යේසුස් වහන්සේ සරලව අපිට ඉගැන්නුවා දෙවියන් වහන්සේට මහිමය ගෙන දෙන දරුවෙක් වෙන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ? ඔබගේ ආලෝකය අනිත් අය ඉදිරියේ බබලන කෙනෙක් වෙන්න ඕනේ. ආමෙන්. කොහොමද අපේ ආලෝකය බබලන්නේ? අපේ ක්‍රියා තුලින්. අපේ ජීවිත රටාව තුලින්. අපේ කතා තුලින්. අපේ හැසිරීම තුලින්. පැහැදිලිද? අපේ ජීවිත රටාව ජේසු වගේ වෙනස් කරන්න දෙවියන් වහන්සේ මහිමයටපත් වෙනවා. ආමෙන්. මගේ අම්මා වගේ ක්‍රියා කරන්න එපා. මගේ තාත්තා වගේ. සමහර අයට අපිට තියෙන පුරුදු අපේ තාත්තා වගේ, අම්මා වගේ. හැබැයි ඔබේ තාත්තා ඒ කාලේ දෙවියන් වහන්සේ මහිමයටපත් කරලා තියෙන කෙනෙක් නම් එහෙම කරන්න. අම්මා එහෙම පියාණන් වහන්සේ මහිමයටපත් කරලා තියෙන කෙනෙක් නම් එහෙම කරන්න. හැබැයි ඒගොල්ලෝ පියාණන් වහන්සේව නෙමෙයි නයි මහිමයටපත් කරලා තියෙන්නේ. කරන එක නවත්තන්න. පැහැදිලිද? අනේ නෑ එයා මට ඉඩම ලියලා දුන්නා. ඒක නිසා මම අයියෝ ඉඩම දාලා වා යනවා. ඉඩම නෙමෙයි වාට වැදගත්. අනේ මට රත්තරන් බඩු ටික දුන්නේ අම්මානේ තාත්තානේ. ඒවා දුන්නේ දෙයන්ට ස්තුතියි. හැබැයි පියාණන් වහන්සේ මහිමයටපත් වෙන්නේ රත්තරන් බඩු දීමෙන් ඉඩම ලියුමෙන් නෙමෙයි. අද ගොඩක් අය එවැනි අයට කතා කරා. ඒගොල්ලෝ දුර්වලකම් කරත් ඒගොල්ලන්ට කතා කරන්නේ නැහැ. මොකද අපරාධ ආයි ඉඩම ගනී කියලා බයයි. මිත්‍රය කරන්නේ තමන් වංචාවක්. ඒ කරන්නේ තමන් කපටිකමක්. ඇයි? අර මනුෂ්‍යගේ වාසිය ගන්න නිසා ඒ මනුස්සයර හරි දෙයක් කියා දෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? පියාණන් වහන්සේව මහිමයටපත් කරන්න ඕනේ අපේ ක්‍රියා තුලින්. අපේ ජීවිතේ ගනුදෙනු. අපි කතා බහේදී. එදිනෙදා ජීවිතේ. ආමෙන්ද? හලෙලූයා කියමු අපි. ඉතින් ක්‍රියාපොතේ 3:8 අපි දකින්නේ අසරණ මිනිසා සුවේ ලැබුව විට මෙතන කොහොමද දෙවියන් වහන්සේ මෙතන මහිමයටපත් උනේ? අවුරුදු 40කට පස්සේ අර කොරව හිටපු මිනිසයා සුවේ ලැබුණට පස්සේ කොහොමද දෙවියන් වහන්සේ මහිමයටපත් උනේ? කාට හරි මට කියන්න පුළුවන්ද? අර කොරවෙච්ච මිනිසයා සුවේ ලැබුවම එතන කොහොමද දෙවියන් වහන්සේ මහිමයටපත් වෙන්නේ? මට ශානි දුව කියන්න. කොරවෙච්ච මිනිසා සුව වුණා වයි දැක්කද දුව? ශානි දුව දැක්කද? කොරවෙච්ච මිනිසා සුව වෙනවා. එහෙනම් කොහොමද එතන දෙවියන් වහන්සේ මහිමයටපත් උනේ එයා තුලින්? කවුරු හරි කෙනෙක් මට කියන්න පුළුවන්ද? අත උස්සලා. අපි මේ ඉගෙනගෙන ඉන්නේ. ඉගෙන ගමින් ඉන්නේ. අත උස්සන්න. ඔව් සිස්ටර්. නැගිට ගන්න බැරි විදිය. එයා එකක් තමයි එයා අවුරුදු 40ක් කොර වෙලා හිටියා. එයා නැගිට්ටා. නැගිටලා එයා යම් ක්‍රියාවක් කළා. උඩ පැන්න, නැටුවා, දඟලන්නේ නැති, සින්දුවක් කියන්නේ නැති ගීතිකාවක් කියන්නේ. ඕක වටපිටාවේ මිනිස්සු දකින්නේ නැද්ද? මිනිස්සු දැකලා මොනවද අඬරයි කියන්නේ? අයියෝ අපරාධය අර මනුස්සයා නැගිට්ටේ. මල්ල වදයක් කියලා කියයිද? හැබැයි එහෙම කියන මිනිස්සුත් ඇතිනේ. එහෙම කියන මිනිස්සු අපරාධය අර මනුස්සයා තව අවුරුදු 40 තව 10 කෙනෙක් ඉවරයිනේ උතරම. එහෙම කියන මිනිස්සුත් ඉන්නවා. හැබැයි වටපිටාවේ මිනිස්සු දැක්කා ඒ මනුස්සයා නැගිටිනවා, ඇවිදිනවා.
මේක මහා පුදුමයක්. ඊට පස්සේ ඔහු දෙවියන්ට ප්‍රශංසා කරන්න පටන් ගත්තා. කාටද ප්‍රශංසා කළේ? දෙවියන්ට. මිත්‍රය, ඔහු පැන නැගි කෙලින් සිට ඇවිදින්න පටන් ගත්තා. ඇවිදින්මින් පැන නැගිමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. ඒ මනුෂ්‍යයා තුලින් දෙවියන් වහන්සේට ප්‍රශංසාවක් ආවද? ආවද? ඔව් ආවා. ඔන්න දෙවියන් වහන්සේට මහිම යන විදිය. අර කොර වෙලා වැටිලා හිටපු ඒ මනුෂ්‍යයා තුලින් එයා නැගිටලා දෙවියන් වහන්සේට මහිමයක් එසවුණා. කවුරු තුලින්ද මේක සිදු වුනේ? ගෝලයන් තුලින්. අද ඔයා තුලින් වැටිලා ඉන්න මිනිස්සු කී දෙනෙක් නැගිටිනවද? කොර වෙලා ඉන්න මිනිස්සු නැගිටලා ඇවිදිනවද ඔබ තුලින්? බලාපොරොත්තුවක් නැතුව ඉන්න මිනිස්සුන්ට ඔයා ගිහිල්ලා බලාපොරොත්තුවක් දෙනවද? මේ ඔයාගේ ගිහිල්ලා පෙන්වන්න එපා වාහනේ, ඔයාගේ පෙන්වන්න එපා ඇඳුම, පෙන්වන්න එපා ඔයාගේ රත්තරන් බඩු. ඕවා තුලින් මිනිස්සු දෙවියන් වහන්සේගේ මහිමය දකින්න යන්නේ නැහැ. දකින්න යන්නේ ඔයා ගිහිලා ජේසුගේ ගුණාංගය ඒ මනුෂ්‍යයට දීලා, ඒ මනුෂ්‍යව නැගිටලා අත දීලා ඇවිදිනවා නම් අන්නේ මනුෂ්‍යයා නැගිට ගමන් දෙවියන් වහන්සේට මහිම යනවා. ආමෙන් කියලා ලස්සන පුඩියක් ගාමු. හාලෙලූයා. හාලෙලූයා. ඉතින් මිත්‍රය, ඔන්න දෙවියන් වහන්සේ මහිමයටපත් කරන්න. මේ වගකීම අපිට තියෙනවා. ආමෙන්. ඔබ මේ වෙනින් ඔබ හිතන්න අවශ්‍යයි. ඔබ මේ ගැන කල්පනා කරන්න ඕනේ. ඔබ හැමතැනම කල්පනා කරන්න බෑ මට මහිමයක් ඇති කරගන්නේ කොහොමද? මට මගේ ජීවිතේට. ඔයා ගැන පොඩ්ඩක් අමතක කරලා ඔයා දෙවියන් වහන්සේගේ මහිම ගැන හිතන්න පටන් ගන්න. දෙවියන් වහන්සේ ඔයා ගැන හිතන්න පටන් ගන්නවා. ආමෙන්. බයිබලයේ මෙහෙම කියන පුතේ මේ පදේ වට පෙරලා ගන්න අමුණු. යෝහන් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදේ මගේ මතකයේ හැටියට මේ පදේ වෙන්න ඕනේ. බලන්න. යෝහන් 12:26 වෙනි පදය. මම මේක දාලා නැහැ මේ ස්ලයිඩ් වල. මොකද්ද තියෙන්නේ? 12:26. යමෙක් මට අන්න හරි. යමෙක් මට සේවය කරේ නම්, යමෙක් මට සේවය කරනවා නම් ඔහු මා අනුව ඒවා. ඔව් මා අනුව ඒවා. මම යම් තැනක සිටින්ද එතන මාගේ සේවකයාට සිටින්නේය. යමෙක් මට සේවය කරේ නම්, යමෙක් මට සේවය කරේ නම් ඔහුට මාගේ පියාණෝ ගෞරව කරන සේක. ආමෙන් කියමුද? දෙවියන් වහන්සේට යමෙක් සේවය කරනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? එයා හැමතිස්සෙම ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා. අන්න එයා දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා ජීවත් වෙන්න සොයද්දී දෙවියන් වහන්සේ එයා උදෙසා වැඩ කරන්න පටන් ගන්නවා. ආමෙන් කියලා අපුඩියක් ගහන්න. හාලෙලූයා. මිත්‍ර, මගේ මේ අවුරුදු 23ක සේවයේ මම හෙව්වනම් මගේ මහිමය මට යමක් හොයාගන්න ඒ වෙනුවෙන් මං කැප වුණා නම් මට ගොඩාක් දුර යන්න තිබුණා ඒ ජීවත් වෙච්ච පළාත තුල. හැබැයි ඒ සියල්ල අතහැරලා දෙවියන් වහන්සේගේ මහිමය උද මොකද්ද මම හිතුවා දෙවියන් වහන්සේගේ මහිමය? විනාශ වෙන ආත්ම, විනාශ වෙන සෙනඟ. අනේ කොහොමද මේ මිනිස්සුන්ව බේරගන්නේ? අනේ කොහොමද මේ ඇබ්බැහි වෙලා ඉන්න මිනිස්සුන්ව ගලවගන්නේ කියලා අපි ආවා. දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙනකොට දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් කැප වෙනවා. දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙන්න බය වෙන්න එපා කවදාවත්. ආමෙන්. දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙන්න බය වෙන්නත් එපා. දෙවියන් වහන්සේ වෙනුවෙන් සේවය කරන්න බය වෙන්න එපා. එහෙම මිනිස්සුත් එක්ක දෙවියන් වහන්සේ හිට ගන්නවා. හාලෙලූයා. හරිද? මේක මගේ ජීවිතේ මම අත්දැක්ක රහසක් මිත්‍රය. පවුලක් විදිහට අපි අත්දැක්කා. අපි තවත් ඉදිරියට අත්දැකෙනවා. මම ඔබට ආශිර්වාද කරනවා. ඔබත් එම විදියටම ඒ ආශිර්වාද අත්දකින්න ඕනේ කියලා. හාලෙලූයා. ඔව්. බලන්න අපේ අය සමහරකට සේවය කරන්න පුංචි සේවල් පටන් ගත්තම් බලන්න ඔබගේ ව්‍යාපාරවල යම් විපර්යාසයෙන් වෙලා නැද්ද කියලා. සේවය කරන්න පටන් ගත්තා අපේ අය සමහරක් ඉන්න. දැන් මම මේ ලෞකික දේ ගැන කතා කරනවා නෙමෙයි හරිද? මොටර් සයිකලේ 3 wheel එක වෙලා 3 wheel එක තව ඉස්සරහට යනවා කියන්නේ ඒ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක්. දැන් ඒක නෙමෙයි මහිමය. හරි? වාහනයක් අම්මුන එක නෙමෙයි මහිමය. ලස්සන ඇඳුමක් අඳින එක නෙමෙයි මහිමය. සබත් දෙකක් දාලා බ්‍රේස්ලට් එකක් දාලා ඒක නෙමෙයි මහිමය. ඒක වැරදි. අද ලෝකෙට දීලා තියෙන යක්ෂයා දීලා තියෙන ලොකු මුලාවක් තමයි බාහිරින් ඔයා මෙහෙම වෙන්න ඒක තමයි මහිමය කියලා. ඒකට නේද මිනිස්සු ඇදිලා යන්නේ ගොඩක්. හැමතැනම ඇදිලා රෙන්න. මේක තමයි මහිමය කියලා ඒගොල්ලෝ පෙන්නනවා. මිනිස්සු ගිහිල්ලා ඒ විදියටම එනවා. බස් වේදම් කළා මෙහෙ ඉඳන් යනවා. කණ්ඩත් නැහැ. මට කෙනෙක් පුද්ගලිකව කතා කළා. එයා කිව්වා මම නම් සඳහන් කරන්නේ මම මේක කියන්නේ අද මිනිස්සු මුලා වෙන නිසා.
සමහරු සල්ලිත් නැතුව යම් ස්ථානවලට යනවලු. ගියාම සල්ලිත් නැතුව ණය වෙලා යන්නේ. කියනවලු මේවා අරගෙන 5000ක් දෙන්න, මෙච්චර දෙන්න, මේවා ටික අරන් යන්න මේවා ඕනේ. ඒ මිනිස්සු අඬනවලු කොහෙන්ද අපි කරාගන්නේ? ජේසුස් වහන්සේ වකලේ නැහැ. ජේසුස් වහන්සේම කළේ නැහැ. මිනිස්සු ඒගොල්ලන්ගේ මහිමේ සඳහා ඒගොල්ලෝ කරන්නේ වෙන බාහිර දෙයක්. ඔබට තේරුණාද මම මොනවද කියන්නේ කියලා? පුතේ මේ බාන්න පේත්‍රස් කිව්වා මං ගාව මේ සල්ලි තියෙන පොඩ්ඩක් කියන්න. අර ඇයිලිය මොනවද කිස්නා? සල්ලි දෙන්න සල්ලි. කීයක් හරි දෙන්න. පේත්‍රස් කිව්වා මන් දිහා බලන්න. ඔයාට දෙන්න මන් ළඟ රණ්ඩිති නෑ. මට දෙයක් තියෙනවා. ඒ දේ මං වට දෙන්න. නාසරේ ජේසුස් වහන්සේගේ නාමයෙන් නැගිට ඇවිදපන් කියලා අත දුන්නා නේ. එයාට අද සල්ලි දුන්නා නම් මල්ලි මොනවා වෙලා ඇද්ද මේ මිනිස්සෙට? තාමත් එයා සුදර්ශන දොරටුව ළඟ අපිට නම් මේ කතන්දරයක් ලියවෙන්නේත් නෑ. මේ මිනිස්සු ඇතරමයි. ඔබගේ ජීවිත පුරුදු වෙන්න ඕනේ. මුදල් නෙමෙයි අපේ ජීවිතේ. ලෞකික වස්තු නෙමෙයි. මුදල් එපා නෙමෙයි. ලෞකික වස්තු එපා නෙමෙයි. ඒව නෙමෙයි අපේ ජීවිතය. ඔහු හඳුන්වා දුන්නේ ජේසුස් වහන්සේවනේ. නාසරේ යේසුස් වහන්සේ නමින් නැගිට ඇවිදින්න. දෙවියන් වහන්සේ මහිමයට පත් කරන මිනිස්සු ගැන ලක්ෂණ මම ඉස්සරහට කියන්න යනවා. ඔන්න ඔබ ඒක දැන් තේරුම් ගත්තා. මහිමයට පත් කිරීම මේක බලන්න මේ මං ලියලා තියෙන කොටස. මහිමයට පත් කිරීම ආරම්භ වන්නේ අප ලැබූ ආශිර්වාද දෙවියන් වහන්සේට කියා එතුමාට ඒ ගැන ස්තුති දීම තුළින්. ඔබ යමක් ලැබුවට පස්සේ ඔබ මෙතන ඇවිල්ලා මේ අපි සාක්ෂි දරන්න කියන්නේ. ඒ ගැන දෙවියන් වහන්සේ ස්තුති කරන්න. ඒ ගැන ජේසුස් ස්තුති කරන්න. ඒක ස්තුති නොකර ඉන්න එපා. ඒක ස්තුති නොකර ඉන්නකොට කියන්නේ මේක මගේ ශක්තියෙන් ගත්තේ. මේක මං හැකියා මම රස්සාව කළා තමයි මේක ගත්තේ. මම වැඩ කළේ නැත්තම් මට මේක ලැබෙන්නේ නැහනේ. කියලා මිනිස්සු සාක්ෂි දරන්නේ. සුව වුණා නම් පුංචි දෙයක් හරි වුණා නම් නිදිය ගන්න එපා මට පේනවා. හරිද? පුංචි ලෙඩක් හරි සුව වුණා නම් කියන්නේ මම ඊයේ මෙහෙම හිටියා. ජේසුස් මම යාඥා කළා මම දැන් සුවෙන් ඉනවා. ජේසුස් ස්තුතියි. ආමේන්. ඉතින් දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. මම දෙවියන් වහන්සේ ස්තුති කරන්න යනවා යම් කාරණාවක් ගැන. මොකද්ද දන්නවද? ඉතින් අපිට යතුරු පෙතියක් ගන්න දෙවියන් වහන්සේ අවස්ථාවක් ලැබුණා. දෙවියන් වහන්සේ ස්තුති ණය වුණේ නැහැ, පිනස් දාලා ගැහුවේ නැහැ. දෙවියන් වහන්සේ උපකාර කළා. දැන් මගේ ප්ලැටිනම් බයික් එක විකුණන්න දාලා තිනවා. ඕගොල්ලෝ තාම මට විකුණලා දුන්නෙත් නැහැ. මම ස්ටේටස් වලත් දැම්මා. ඉතින් මම ගොඩක් වෙලාවට එළියට යන නිසා සිස්ටර් ලොකු කරදරයක් හැමතිස්සෙම මේ ඉස්කෝලේ යන්න තියෙන හැමතිස්සෙම යන්න එපා. ඒ නිසා යතුරු පෙදියක් ගන්න දෙවියන් වහන්සේ අපිට ගිය සතිය ආශිර්වාද කළා. ඉතින් මම නියතමානීව දෙවියන් වහන්සේට මම ස්තුති කරනවා ඒ දේ මට ගන්න කරුණාව ලබා දුන්න නිසා. නැවතත් ස්තුතියි. අපි ලස්සන අපුඩියක් ගහමු දෙවියන් වහන්සේ. දැන් මම දන්නවා මේවා අපේ ශක්තිය නම් අපිට කරගන්න බෑ. මේව කරගන්න බෑ. මේවා සිහිනයක්. සමහර කෙනා රස්සාව කරනවා. රස්සාව කරන මිනිස්සු මං දන්න සමහර කෙනා රට ගිහිල්ලා ඒගොල්ලෝ හොඳ රටේ ඉඳන් එනවා මෙහෙට ඇවිල්ලා මුකුත්ම නැහැ. මේ රටේ ඉන්නේ නැතුව ජීවත් වෙන මිනිස්සු ලස්සනට ජීවත් වෙනවා. පැහැදිලිද? අන්න ඒකයි අපේ දෙවියන් වහන්සේගේ වැඩ. ඉතින් මිත්‍රය මහිමයට පත් කිරීම ආරම්භ වෙන්නේ මොනවද වෙනද? අප ලැබුව ආශිර්වාද ගැන දෙවියන් වහන්සේ ස්තුති කරන්න ඕන. කී දෙනෙක් ආශිර්වාද ලැබලා තියෙනවද? බාන අත් දෙක මොස්සලා පෙන්නන්න. ආමේන්. ඉතින් අපේ මේ සහෝදරිය ගිය සතියේ ශෛලෙදී සාක්ෂි දරුවා. ඉස්ත පොඩ්ඩක් එන්නකෝ ඒ සාක්ෂි නැවත කියන්න එන්නකෝ. අපි ඉස්සරේනකෝ ඒ සාක්ෂි ආවු නේද? එන්න. ඒ අපුඩියක් ගෑවෙන්නේ නැහැ නේ ඒක යාවේ නැත. රයිට්. අර එදා ඊයේ දරුවෝ විදියටම සිස දරන සාක්ෂි. මම්මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරනවා. 2025ට නෙමෙයි 2023 2024 2025 අවුරුද්ද දක්වා අපි ගොඩක් පීඩනයකින් හිටියේ. අපි ව්‍යාපාරයක් කරගෙන ගියා. ඉතින් හැමදාම ණය වෙනවා. කොහෙන් ආයෙ ණය වෙලා තමයි ව්‍යාපාරට සල්ලි දැම්මේ. ඉතින් අපි ගෙදර ඒ ව්‍යාපාරට දාලා අවුරුදු උදා වුණාමත් එහෙම තමා කරේ. ඒ අවුරුද්දේ කොහොම හරි හැමතැනින්ම ණය වෙලා දාලා මිනිස්යන්ට කන්න දෙනවා. දීලා අපේ ගෙදර කිසිම දවසකට සතුටක් නැහැ. රණ්ඩු සරුවල් වෙනවා, මිනිස්සු විනෝද වෙනවා ගිහිලා කාලා බීලා. ඉතින් අපේ ගෙදර තිබ්බේ රණ්ඩු විතරයි. 2026 අවුරුද්දේ
අවුරුද්ද උදා වුණාම අප්‍රේල් මාසේ අපේ සහෝදරයෝ ඔක්කොම ආවා. අපි එකතු වෙලා 2026 විනෝද වුණා. අපි කිසිම කෙනෙකුට ණයක් වුණෙත් නැහැ. ඉතින් අපි ඒ 2025 අවුරුද්දේ ආවට පස්සේ 2026 ලැබුවාට පස්සේ වත්තක තමයි හිටියේ. ඒ වත්තේ මේ අපිට හැමදේම වත්තෙන් ලැබුණා. අපිට ඒකට එන්න උදව් කරේ අපේ පාස්ටර්. ඊට පස්සේ අපි එතනදී දැන් කිරිහාරක් ගාවිය 3 දෙනෙක් ඉන්නවා. දවස් 15න් 15ට ඒ මුදල් අපිට ලැබෙනවා. දැන් අපි ගොඩක් සතුටින් තමයි ඉන්නේ. ඉතින් අපිට ව්‍යාපාර තිබුණත් අපි ඒව ගැන දැන් හිතන්නේ නැහැ. අපි හැම දෙයක්ම අමතක කරලා දැන් ගොඩක් සතුටින් අපි 3 දෙනා ඉන්නවා. දෙවියන් වහන්සේට මේ සියල්ල ලබා දුන්නු නිසා දෙවියන් වහන්සේට මම ගොඩාක් ස්තුති කරනවා. ඇයි මම මේ සාක්ෂිය කියන්න ගත්තේ? මේ මම දන්නවා මෙතන ඉන්න බොහෝ දෙනෙකුට තියෙනවා. හරිද? මේව ඔබට කියන්නද? මේ තරුණ ළමයි ඔබ කියන්න ඕනේ. මේවා හංගගෙන පිටිපස්සේ හැංගලා අනේ මට කියන්න බෑ කිය ඉන්න එපා. නැවතත් ඔබ ඊට පස්සේ මොනවද දන්නවද? යක්ෂයාට ගෞරවය දෙනවා, දෙවියන් වහන්සේට මහිමය දෙන්නේ නැහැ. මහිමය දෙනවා කියන්නේ ඔබ ලැබු හැම දෙයක් ගැන දෙවියන් වහන්සේ ස්තුති කරන්න ඕනේ. හalleluya. ඔන්න දරුවෙනි අපේ ජීවිතය තුළින් දෙවියන් වහන්සේ මහිමයට පත්වන්නේ කොහොමද? right? මනුෂ්‍යයා දැන් මම ඔබට පෙන්නන්න යනවා පරණ කිවිසුම තුල මනුෂ්‍යයා තුලින් සහ ඊශ්‍රායල් සෙනග තුලින් දෙවියන් වහන්සේ මහිමයට පත්වෙච්ච අවස්ථා කීපයක් මම මේකේ දාලා තියෙනවා. මේකේ බයිබල් පද කියවන්න ඕනේ නෑ. විශාල බයිබල් පරිච්ඡේද. පළවෙනි එකේන තමයි දාවිද් සහ ගෝලියත්. කොහොමද දාවිද් සහ ගෝලියත් තුලින් දෙවියන් වහන්සේ මහිමයට පත් උනේ? කී දෙනෙක් දන්නවද ඒක? right? දාවිද් කියන්නේ කවුද? ගෝලියත් කියන්නේ කවුද? දාවිද් කියන්නේ බොහොම කුඩා මිනිස්සෙක්. ගෝලියත් කියන්නේ බොහොම සද්දද්දෙක්. ඉතින් දවසක් මේගොල්ලෝ අතර ලොකු සටනක් වෙලා වෙදී දාවිද් කතා කළා කියනවා ඔයත් එක්ක සටන් කරන්න ඉන්නේ මම නෙමෙයි මා ළඟ ඉන්න දෙවියන් වහන්සේ. මේ කුඩා දාවිද් ගෝලියත් කියනවා වරෙන් හරි මිට්ටා වරෙන් එම කියනවා මිට්ටා කියලා. කියන්නේ තේ කියනවා වරෙන් මම ඔබ මෙල්ල කපලා දානවා. දාවිද් ගියා චූටි ගැට පොල්ලක් අතේ දෙන්නා ගලකින් බිද්දා අර මහා දසමහා යෝධය ඇදගෙන වැටුණා. කොහොමද මේක සිදු වුනේ? ජේසුස් වහන්සේගේ නාමයේ බලයෙන්. ආමේන්. ඔන්න දෙවියන් ඔව් අපුඩියක් ගහන්න. ඉතින් මෙන් පෙන්වන්නේ මනුෂ්‍යයාගේ ශක්තියෙන් නෙමෙයි දෙවිදුන්ගේ බලයෙන් තමයි මේක උනේ. ඔන්න දෙවියන් වහන්සේ මහිමයට පත් වෙන අවස්ථාව. ඔයාගේ බලයෙන් කරන්න බෑ කිසි දෙයක්. ඔයාගේ බලයෙන් කරන්න යන්නත් එපා. ඔයාගේ ප්‍රඥාවෙන් වැඩ කරන්න යන්නත් එපා. ඔයාගේ ශක්තියෙන් වැඩ කරන්න යන්නත් එපා. මට පුළුවන් කියලා යාඥා නොකර ගමන් යන්න එපා. මට පුළුවන් කියලා යාඥා කරන්න නැතුව වැඩ ආරම්භ කරන්න එපා. දෙවියන් වහන්සේගේ කැමැත්ත හොයන්න ඒක කරලා ඒ තුල ඉඳලා වැඩ පටන් ගන්න. අසාර්ථක වෙලා හිටියත් ඔබ සාර්ථක වෙනවා. ආමේන්. මිනිස්සු කියයි අනේ උඹට නම් මේක කරන්න බෑ කියලා කියයි. යාඥා කළා පටන් ගන්න ඔබ කරලා තමයි පස්ස බලන්නේ. ආමේන්. මේක තමයි මේ දෙවියන් වහන්සේගේ වැඩ. අද ගොඩක් මිනිස්සු අසාර්ථක වෙන්නේ ඇයි? මේ දෙවියන් වහන්සේ නැතුව යනවා. තේරුණාද පුතේ? දෙවියන් වහන්සේ නැතුව යන්න එපා. තමන්ගේ ශක්තිය ගැන විශ්වාස කරන්න එපා. තමන්ගේ බුද්ධිය ගැන, උගත්කම ගැන, මතකය ගැන, අත්දැකීම ගැන, පරණ ජීවිතය ඔබ කළා මට මෙහෙම පුළුවන් කියලා කරන්න යන්න එපා. ඔව් පරණ කාලේ ඔබ කරන්නේ නැති. හැබැයි අද කරන්න බෑ. ඉස්සර තිබුණු ශක්තිය තියෙනවද බ්‍රදර් තාම? නිලුක ඉස්සරම තිබුණු ශක්තිය තියෙනවද? තාම තියෙනවද? සමහරවිට ඕකේ මට ඉස්සර තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉස්සර තිබුණු ශක්තියම තියෙනවද? අමාරු කියන්නේ මට හතර දෙනෙක් නෙමෙයි 10 දෙනෙක් හරි එක නේද ගහ ගන්න පුළුවන් කියනවා. දැන් බෑ. හැබැයි බයිබලේ ඉන්නවා අවුරුදු 85 යාගේ නම කාලෙබ්. අවුරුදු 85 දැන් රවුල් ඉදලා බොහොම අමාරුයි. මෙයා යසුවට ගිහිල්ලා කියන යසුවා අර එහා පැත්තේ කන්දේ ඉන්නවා යෝධයෝ තාමත් යෝධයෝ ඉන්නවා. මට ඒ කන්ද දෙන්න. යසුවා අහනවා පුළුවන්ද වාට? එදත් දෙවියන් වහන්සේ මාත් එක්ක හිටියා. මට අවුරුදු 85යි. හැබැයි අද මාත් එක්ක අදත් තියෙනවා. ඒ නිසා මට පුළුවන්. ආමේන්. බයිබලයේ කියනවා කාලෙබ්ට මොකද අමුතු සිතක් තිබුණා කියලා. අමුතු සිතක්. ඔයාලට තියෙනද අමුතු සිතක්? මොකද මේ අමුතු සිත? අමුතු සිත කියලා කියන්නේ මේ නිකන් අනිත් අයට නැති ස නෙමෙයි. විශ්වාසයෙන්. ඔව් මට පුළුවන්. මම මේක කරන්න. මට පුළුවන් පාස්ටර්. මම යේසුස් වහන්සේ මම යාඥා කරන්න. මම මේක කරන්න. තමන්ගේ ශක්තිය නෙමෙයි. අද ගොඩාක් අය පස්සට යන්නේ බෑ බෑ කියලා ඇයි දන්නවද? ඇයි යන්නේ? අයියෝ මට බෑ කියන්නේ ඇයි දන්නවද? ඒගොල්ලන්ගේ ප්‍රඥාව ගැන හිතලා, ඒගොල්ලන්ගේ උගත්කම ගැන හිතලා, ඉගෙන ගත්ත මට්ටම ගැන හිතුවම ඒගොල්ලෝ බෑ කියනවා.
මේ ගමනේ යද්දී ඔබ උගතෙක් වෙන්න ඕනේ නැහැ. ඔබ ධනවතෙක් වෙන්න ඕනේ නැහැ. ඔබ ප්‍රඥාවන්තෙක් වෙන්න ඕනේ නැහැ. මේ ගමනේ යද්දී ඔබට තියෙන එකම සුදුසුකමයි උන්වහන්සේට හා කියලා සලුට්ටයක් ගහන්න. ඉතුරු ටික දෙවියන් වහන්සේ කරනවා. හාලෙලූයා. ඒකයි රහස. ගහමුද ලස්සන අපුඩියක් අපි. ඔන්න දාවිත් ඒ විදිහට කළා. මෙන්න ඊළඟ එක්කෙනා. රතු මූද හරහා ඊශ්‍රායල් ජනතාව තුලින් කොහොමද නික්මයාම පොතේ 14 වෙනි පරිච්ඡේදය කියවලා බලන්න. මෝසස් ජනතාවට නායකත්වය දෙමින් මිසරින් ඒගොල්ලන් එනකොට දෙවියන් වහන්සේ මෝසස්ට කතා කළා කියනවා පොඩි ලී කැල්ලක් තියෙනවා මෝසස්ගේ අතේ. අමුතු ලීයක් නෙමෙයි හරිද? කාන්තාරෙන් ඇහිදගත්ත ලීයක්. රතු මුහුද දැන් ඉදිරියේ තියෙනවා. පිටිපස්සේ කවුද එන්නේ? පිටිපස්සේ කවුද එන්නේ? පාරාව. දැන් ලූ බැදගෙන දෙන්නම් උඹට කියලා මෙහෙම කරගෙන එනවා ඇති. කොහමද? කොහොම කැම්පෙන්න? දිව අපවගෙන දෙන්නම් කියලා එනවා ඇති. දැන් මෝසෙස්ට කණ්ඩ යනවා සෙන අනේ අපිව බේර ගන්න මෝසෙස් කියා. මෝසෙස් දෙවියන් වහන්සේ යාඥා අනේ ස්වාමීනි මම මොනවද කරන්නේ? ඔයාලගේ ලී කැල්ලක් තියෙනවා. ලී කැල්ලේ සටන් කරන්න පුළුවන්. පුළුවන්ද ලී කැල්ලේ සටන් කරන්න? හරි. කියන ඔය ලී කැල්ල අරගෙන සැරෑටි අරගෙන අර මහ රතු මුහුද විදිහට දික් කරන්න. දික් කරන්න කියලා දෙවියන් වහන්සේ කිව්වා. මෝසස් කී කරුණා. ලී කැල්ලක් දික් කරාම සිස්ටර් රතු මුහුදක් දෙබැවිද? ගිහිල්ලා මුහුද ගාවට ගිහිල්ලා කරලා බලන්න මුහුද පැත්තේ නැහැ. මට ඇවිල්ලා කියන මුහුද දෙබෑ වුණාද කියලා. කීදෙනෙක් කරන්න යනද ඒක? අනේ ස්වාමීනි මෙයාව බේරගන්න. එහෙම වෙන්න යන්නේ නැහැ. ඔය අද ගිහිල්ලා කියලා ලී කැල්ල දික් කරලා රතු මුහුදල් දෙබා කරන්න යන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. මිනිස්සු ආව විහිළුවට ලක් කරයි. ඒක එදා විශේෂ අවස්ථාවක්. හැබැයි එදා සිදු වුණා. මොකද උනේ? එතකොට රතු මුහුද දෙකට බෙදුණා. ජනතාව ආරක්ෂිතව ගියා. පසුපසෙන් ආපු ඔක්කොම මොකද උනේ? විනාශ වුණා. ඔන්න දෙවියන් වහන්සේ මහිමයට පත් වෙච්ච අවස්ථාව. කවුරු තුලින්ද අර දුර්වල මනුෂයා? මෝසස් කියන්නේ කවුද? මිනිමරුවෙක්. මෝසස් කියන්නේ මිනිමරුවෙක්. මේ මිනිමරුවත් තුලින් දෙවියන් වහන්සේ මහිමයට පත් වුණා. පැහැදිලිද මල්ලේ? ඔයා කවුද කියන එක දෙවියන් වහන්සේ ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ උගත්කම, ඔයාගේ රැකියාව, ඔයාගේ පෞල් පසුබිම දෙවියන් වහන්සේ වැඩක් නැහැ. දෙවියන් වහන්සේට කැමති එක දෙයි. ඔයා යාව විශ්වාස කරනවද? විශ්වාස කළා යා කියන දේ විතරක් ඔයා කරන්න. බලන්න ඔයාට වෙන්න යන දේවල්. වෙන මුකුත් කරන්න එපා. එයා කියන දේ විතරක් ඔයා කරන්න. බලන්න ඔයාට වෙන දේවල්. පුදුම දේවල් ඔයා දකි. හරිද? පුදුම දේවල් දකි. ඒ දේවල් අද මිනිස්සු දකින්නේ නැත්තේ ඇයි දන්නවද? දෙවියන් වහන්සේ කියන දේ අහගෙන ගිහිල්ලා ගෙදර ගිහලා තමන්ගේ වැඩ කරනවා. තමන්ගේ කැමැත්ත කරනවා. ඵල දරයිද? ඵල නෙමෙයි දරපල ඉන්න වෙන්නේ. පැහැදිලිද? ඉතින් ඔය ඊළඟ අපි තව එක්කෙනා බලමු. මේ එලියා සහ බාල් පූජකයෝ අතර වෙච්ච ප්‍රශ්නයක්. එක රාජාවල විදිහට 18 වෙනි පරිච්ඡේදය මගේ ලොකු පරිච්ඡේදයක්. ඉතින් එලියා ඉන්නකොට බාල් ප්‍රොපේතවරු 400ක් කියනවා උඹේ දෙයියොද මගේ දෙයියොද ගින්නෙන් උත්තර දෙන්න කියලා බලමු. කියලා හක්කලා ලොකු ප්‍රශ්නයක් යනවා. ඊට පස්සේ එලියා කියනවා හරි හරි එහෙනම් උතන පූජාසනයක් හදන්නකෝ. වල කපන්න. වතුර පුරවන තනිකර වල ලොක්වන්නම. තේලා හරකෙක්ව මරලා තියෙන පූජාසනෙ මත. ගිනි තියන්න බෑ. ගින්න එවන්න ඕනේ කවුද? තමන් අදහන දෙවියා. ඉතින් අර බාල්ගේ අය වටේ කැරකි නට ඇඟවල් තුවාල කරගෙන හවස වෙනකන් බාල් අපිට උත්තර දෙන්න කිය ඒගොල්ලෝ යාතිකා කරනවා. හවස වෙනකම්ම නැහැ. එලියා කියනවා වාගේ දෙයියෝ කොහේ හරි ගමනක් ගිහිල්ලා ඇති. නැත්තම් නිදිද දන්නේ. ඇහැරවල බලන්න පොඩ්ඩක් තව ටිකක් කතා කරලා කියලා. උත්තර නැහැ. ඊට පස්සේ කියනවා හරි දැන් පූජාව ඔප්පු ගන්න වෙලාව හරි. කට්ටියම මෙහෙට එන්න. හරිද? ආයේ වතුර පුරවලා ඔක්කොම දානවා. දෙවියන් වහන්සේලා එලියා කතා කළගෙන ස්වාමීනි ඔයා මගේ දෙවියන් වහන්සේ බව මේ මිනිස්සු දැනගන්නා පිණිස දැන් මට උත්තර දෙන්න ගැදී අහසෙන් ගින්නක් ඇවිල්ලා අර තිබුණු හරකවයි වතුරයි ඔක්කොම සෑම දවා දමනවා. කවුරු තුලින් දැනස මහිමටපත් උනේ? මනුෂ්‍යයා තුලින්. ලස්සන පොඩියක් ගහමුද? ඇත්තටම ඔයා කැමතිද ඔයා තුලින් දැනස මහිමටපත් වෙනවට අද? දැන් මේක සිදු වෙන්නේ නැහැ ඔබ ගෙදරට වෙලා ඔබේ වැඩ කරගෙන හිටියොත්. හරිද? ඔබ පියවරක් තබන්න ඕනේ ඉස්සරහට. පියවරක් තබලා යන්න ඕනේ. දැන් මම ඊයේ තාමත් මම ඒ සහෝදරියව දැකලා නැහැ. මම සිසලත් කිව්වා. ඒ සහෝදරිය ඉන්නේ ගල්කිස්ස පළාතේ. මට කෝල් එකක් දුන්නා. පාස්ටර් අපේ ගෙදර මගේ නංගිගේ ගෙදර පාටි එකක්. ඔන්න අහගන්න මේක හරිද? මගේ නංගිගේ ගෙදර පාටි එකක් තියෙනවා. මං කෝ හරි අපිට එන්න කියන්න දෙන්නේ. නෑ පාස්ටර් මට ප්‍රශ්නයක් තියෙනවා. මගේ මල්ලේ අවුරුදු 13ක් මගේ හස්බන්ඩ් එක ලොකු වෛරයක් තියෙනවා. ලොකු වෛරයක්.
ඉතින් එදාට මගේ මල්ලිත් එනවා. මල්ලි කුඩු ගාන කෙනෙක්. හරිද? මම දිගට මේගොල්ලෝ ගැන යාඥාවෙ ඉන්නවා. පාස්ටර් මෙතන අනිවාර්යෙන් අද ලොකු ඇවිලීමක් වෙනවා. අනිවාර්යෙන් ලොකු ප්‍රශ්නයක් එනවා. මං උදේ යාඥා කළා බය නිසා තමයි නැවත පාස්ටර් යාගේ. මං කෝ ඔයාගේ යාඥා වැඩක් නැහැ. හරිද? ඔයා යාඥා කළා බයෙන් යාඥා කළා කියන්නේ මේ ඔයා අවිශ්වාස කළා. අනේ නෑ පාස්ටර් යාඥා කළා. මං කෝ මගේ යාඥාවේ විශේෂයක් නෑ ඔයාගේ මගේ. අපි දෙන්නම එකම දෙවියන්ට කතා කරන්නේ. නම් මම ඔයාගේ යාඥාව ඇහැව්වා කියලා ස්තුති යාඥාවක් කරන්න කියලා මම යාඥා කළා කිව්වා. බය නැතුව අද පාටියට යන්න හස්බන්ඩ්වත් එක්ක යන්න කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් මම මෙහෙම කියන්න මං කොහොමද දන්නේ? මම දෙවියන් කෙරෙහි විශ්වාස කරලා මං කව බය නැතුව යන්න. මං කව මට ගිහිල්ලා අවශ්‍ය කෝල් එකක් ගන්න. ඊට පස්සේ මට මැසේජ් එකක් දානවා පණි පාස්ටර් ටිකක් මොන හරි වෙන්න වගේ යන්නේ. ඒලාක කොහෙදද මම ඉන්න අපි කොහේ හරි ඉන්නකොට තමයි මට මං ඊට මේ මැසේජ් එකෙන් මං ඊට යාඥා කළා ස්වාමීනි එහෙම දෙයක් වෙන්නේ නෑ අද. ඔන්න පහුවද උදේම කතා කළා නේ. පාස්ටර් මුකුත් උන්නේ නෑනේ. හාලෙලූයා. මුකුත් උන්නේ නෑලු. අරගොල්ලොත් ඇවිල්ලා හොඳට කතා බහ කරලා වෙනදා වගේ නෑලු. හැබැයි මල්ලි මස්සිනේ දෙන්නක වාඩිලා කතා කරලා යන්නම් මස්සිනේ කියලා ගියා. කවුද ඒ දේ කළේ? අපේ ස්වාමීන් වහන්සේ. ලස්සන අප්පුඩියක් ගහම අපේ ස්වාමීන් වහන්සේට. මිත්‍රය දැන් ගිනියවීමෙන් පිළිතුරු දුන්නා එලියට දෙවියන් වහන්සේ. මේන් පෙන්වන්නේ සත්‍ය දෙවියන් වහන්සේ කවුද කියලා එලියා තුලින් මිනිස්සු දැනගත්තා. ඔයාගේ සත්‍ය දෙවියන් වහන්සේව අනිත් අය දන්නවද? ඉසංසලාගේ දෙවියන් වහන්සේව ගම මිනිස්සු දන්නවද? දන්නේ නැහැ. දැනගන්න ඕනේ. අජිත්ගේ දෙවියන් වහන්සේව දන්නවද ගම මිනිස්සු? අම්මෝ බෑපසෝ කියලා කරන්නේ. සිස්ටර් වාගේ දෙවියන් වහන්සේව ගම මිනිස්සු දන්නවද? ටික දෙනෙක් දන්නවා. මේ ගම දන්නවා පාස්ටර් ලක්මාගේ දෙවියන් වහන්සේ කවුද කියලා. ඇයි? අපි දැන් මේ ගමේ දැන් යවුම් පත්‍රයක් වෙලා. දැකන ගිය පාස්කෝද අපි එළියට බෑලා අපි ප්‍රශංසා කළා. එන්න පුළුවන් හැමෝටම කියන්න. මගේ දෙවියන් වහන්සේව මට හංගගෙන ඉන්න බෑ. ඔබගේ දෙවියන් වහන්සේ වැඩ පොළේදී හංගගෙන දින්නේ. අම්මෝ කවුරු කියන බයිබල් කාර්යය තමයි ඔක්කොම කදිගේ. ඔව් ඇත්ත තමයි කියලා අපේ එකත් යත් එකතුලා බයිනවා. පුදුම දෙවියන් අදහනගෙන. සමහරු දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා ප්‍රකාශ වෙන්න බයයි. ඇයි? යාළුවෝ නැති වෙයි. ගමෙන් කොන් වෙයි. අරෙන් නැති වෙයි. ඔබට දෙවියන් වහන්සේව නැතුව අනිත් ඔක්කොම මේ පොළොවේ ලැබුණට වැඩක් නැහැ. ඒ ඔක්කොම ඔබ දාලා යනවා. ඒවා කුණු. අද ඔබත් එක්ක ඉන්න යාළුවෝ හෙට ඔබට වැරදුනා ඔබ අතාරිනවා. අද ගමේ ඔබත් එක්ක ඉන්නෝනේ කාට අත දාගෙන ඒගොල්ලෝ අතාරිනවා ඔබ. හැබැයි ඔබ දෙවියන් වහන්සේ නිසා හැමදේම අතාරින්න. ඒ හැම දෙයක්ම ඔබට නැවත ලැබෙන්න යනවා. ආමෙන්. හාලෙලූයා. මේක තමයි මං අහන්න කැමතියි. ඔබගෙන් අහලා බලන්න. ඔබේ දෙවියන් වහන්සේ මිනිස්සු දකින්නවද? ගම දන්නවද ඔබ අදහන්නේ කවුද කියලා? අන්ඩ්‍රොය මට මතකයි අන්ඩ්‍රොය පත්‍රිකා එයා යනකම් මන් දුන්නා කියලා කිව්වා. එයා මොනවද මේ බනිස් බිස්නස් කරන්න යන්නේ වහන යනකම් එයා බනිස් ගන්නකම් පත්‍රිකාවකුත් දෙනවලු. අහනෝනේ කොහෙද පත්‍රිකාව බෙදන්නේ කොහෙද? මේ අපේ පල්ලියේ ආඥාව නේද? එහෙම කියද්දි මිනිස්සු බලන අඩේ මෙයා කවුද මේ? මෙයා පාස්ටර් කෙනෙක්ද දන්නේ නැහැ. බනිස් විකුණනකම් පාස්ටර් කෙනෙක්ද දන්නේ නැහැ කියලා හිතනවා නේද? නේ? අපි ගැන එහෙම දැන් මේ නිහල් පාස්ටර් කෙනෙක් කියලා හිතන සමහරු. ඇයි ඕ ගිහිලා කළා යම් තැන්වල කතා කරන උගන්වනවා. ඔබ ගැන මිනිස්සු එහෙම කියයි. ඔබ දැක්කට පස්සේ කියයි අන්න පාස්ටර් කෙනෙක් අජිත් එහෙම බැරිලා යේසුස් වහන්සේ ගැන කතා කරොත් අන්න අජිත් පාස්ටර් නෝ කියලා කියයි. ආමෙන්. දැන් මට අපි ගෙවල් වල අපේ නෑදෑ එකතු වුණාම යන්න බෑ ගිය ගමන් අපේ පාස්ටර් එනවා. දැන් මේ කියන්නේ මම පාස්ටර් කියලා අපිට ආදරේටද? නෑ හින්ට් එකකට කියන්නේ. පාස්ටර් ඔය අරක්කු හංගපල්ලා. ගෞරවයකට නෙමෙයි හින්ට් එකට. ඊට පස්සේ අපි අඬුලා ආයෙ ගන්නවා බෝතල් වැඩිපුරත් ගන්නවා. අපිට මොකද? හැබැයි යාගේ මුඛයෙන් පිට වුණා පාස්ටර් කියද්දි මං කවුද? දෙවියන් වහන්සේගේ ගෝලෙක් කියන එක නේ කියන්නේ. ඒගොල්ලෝ දැනන් ඉන්නව නේද මං කවුද කියලා? මං හැංගිලා නෑ නේද? මගේ නෑදෑ අතර ගමේ මම හැංගිලා නෑ. මගේ දරුවෝ වෙන පාසල මම හැංගිලා නෑ. මං පාස්ටර් කියලා. මම හැමතැනම කියනවා මං පාස්ටර් කෙනෙක්. මගේ වෘත්තිය මම පූජකයෙක්. මම දෙවියන් වහන්සේ සේවය කරන කෙනෙක්. මම බය නැහැ කියන්නේ. ඕන්න තරක කියනවා. මිත්‍රය දෙවියන් වහන්සේ මහිමයටපත් වෙන්නේ එහෙමයි. අපි සංගෝගන හිටියොත් දෙවියන් වහන්සේ කවුද කියලා මහිමයටපත් වෙන්නේ නැහැ. ආමෙන්ද? ළඟ එක්කෙනෙක් අහන්න තේරුණාද කියලා? ඔන්න අපි මේ කර්ටන් එක කරලා බලමු.
කර්ණ එක ඇතුළත මොකක්ද දන්නවද තිබුණේ? දෙවියන් වහන්සේව මහිමයට පත් කරන දේව දරුවෙකුගේ ලක්ෂණ මොනවද? මම ඉක්මනින් 4ක් කියන්න යනවා. රයිට්? දැන් ඔබ ලියා ගන්නවද නෝට්බුක් වල නැත්නම් අහන් ඉන්නවද? ලියා ගන්නවා. ඉතින් ඔබ නැවත ලියා ගන්න ඕන මේ දේශනාව නැවත බලන්න. දැන් අහන් ඉන්න කැමති නැහැ. හරි? බලමු මහිමයට පත් කරන දේව දරුවෙකුගේ ලක්ෂණ. ක්‍රියාපතේ 3:6 වෙනි පදේ නැවත කියවන්න යනවා. මට වතුර එකක්. ක්‍රියා 3:6 කියවන්න දුවේ. පේත්‍රස්ද රන් රිදී මට නැත. නුමුත් මට ඇතිනේ නුමට දෙමි. නාසරියේ නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් අවිඳපන්නේ කියා ඔහුගේ දකුණට අල්ලා ඔහු නැගිටුවේ. ආමේන්. පළවෙනි එක තමයි දෙවියන් වහන්සේව මහිමයට පත් කරන දරුවෙකුගේ ලක්ෂණ තමයි එයා ලෞකික දේවල්ට වඩා එයාගේ ජීවිතයේ මූලික තැන තියෙන්නේ කතාවෙන් හැසිරීමෙන් වචනෙන් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයයි. එයා හැම දෙයක්ම කියනවා. වැඩට ගියත් කොහොමද? ජේසුගේ පිහිටෙන් මම ඉන්නවා. ජේසු පිහිටයි. කවුරු හරි යනවා කියලා කිව්වොත් එම ගිහලා වරේ මචං කියලා කියන්නේ. ජේසු පිහිටයි ගිහලා ඉන්න. ෆෝන් එක තියද්දිත් ජේසු පිහිටයි. බායි ටටා එවනේ. බායි කියන්නේ ජේසු පිහිටයි කියලා ඉවරලා. ආමෙන්. හැම දෙයකම මූලික තැන ක්‍රිස්තුස් වහන්සේ. දරුවෙක් එළියට යන්න යනකොට යාඥා කළාද? බැරි වුණා. එන්න මම යාඥා කරන්න. එයාට යාඥා කරනවා. ජේසුගේ නම අහන්නේ නැහැ. සල්ලි තියෙන එක පස්සේ අහන්නේ. සල්ලි දීලා පිටත් කළා ජේසුට ආශිර්වාද කරන්න නැතුව දරුවෝ පිටත් කරන්න එපා. ස්වාම පුරුෂයා පිටත් කරන්න එපා. භාර්යාව පිටත් කරන්න එපා. ඔබ එළියට යන්න එපා. මුල් තැන මහිමයට පත් කරන දේව දරුවගේ ජීවිතයේ මුල් තැන තියෙනවලු ක්‍රිස්තුස් වහන්සේගේ නාමය. දැන් මෙතන කියනවා දේව දරුවෙකු ලෙස ලෝකයේ සම්පත් මුදල් බලයට වඩා ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ඇති බලය කෙරෙහි ඔව් විශ්වාස කරනවා. ඔබ ගිහිලා කියලා හඳුන්වා දෙන්න එපා මේ. ඒක මට තියෙන වාහනේ මේ. ඒක මම දාගෙන මම ඇඳගෙන ඇඳ පේනවා. දිලිසෙනවනේ. දිලිසෙනව නේද? මේ දිලිසෙනවද කියන්නකෝ. එන්සන් කියන්නකෝ. නැත්නම් පේන්නේ නැද්ද දිලිසෙන? ඇයි? දිලිසෙනවනේ මේවා ගණන් හරිද? අනේ නෑ මේ මට ලැබුණ ෂර්ට් එකක් අනේ. ඔයගොල්ලෝ හිතයි මේ පාස් දිලිසෙන ඇඳුම අඳිනවා කියලා. මගේ ඇඳුම, මගේ සපත්තුව, මගේ හෙයාර් ස්ටයිල් එක පේනවද? මගේ හෙයාර් ස්ටයිල් කොහමද? පේනවද මගේ පෙන්වන්න මොකුත් නෑ වෙන. මොනවා පෙන්වන්න? හරි. මේව නෙමෙයි මම පෙන්වන්න ඕනේ. ඔයා පෙන්වන්න ඕනේ. ඔයා දන්නවද මගේ යේසු? දන්නවද යේසු මගේ? එයා තමයි මගේ තාත්තා. එයා තමයි මගේ ජීවිතය. එයා තමයි මගේ සියල්ල. ඔව් මට මේ සපත් දෙකක් තියෙනවා. ලස්සනයිද මගේ සපත් දෙක? ඒක මට දුන්නේ ජේසු. මේ මගේ ඇඳුම ලස්සනයිද? ඒක මට දුන්නේ ජේසු. මට මගේ ජීවිතේ හැම දෙයක්ම ජේසු. ඒව නැතුව නෑ මේ මග හම්බ කරලා ගත්තේ මේ මගේ මහන්සිය තමයි. කොහොමද මගේ මහන්සිය ප්‍රතිඵල? පේනවද මගේ ගේ? මගේ මහන්සිය ප්‍රතිඵල. පේනවද මගේ ෆෝන් එක? මේ මගේ මහන්සිය එකතු කරලා ගත්තේ මගේ සල්ලි මේ. කොහොමද මම ඉගෙන ගත්තා? කොහොමද මගේ ප්‍රඥාව? කොහොමද මගේ හැකියාව? ඔබ මෙහෙම කිව්වොත් ඔබගේ හැකියාව නවතින්න යනවා. ඔබ සතු දේවල් ඔබගෙන් අහිමි වෙන්න යනවා. ඇයි? ක්‍රිස්තුස් වහන්සේව මුල් තැනට දීලා නැහැ දෙවියන්වහන්සේව මහිමයට පත් කරන දරුවන්. ජේසුස් වහන්සේ මලවුන්ගේ උත්ථාන වුණාට පස්සේ ගෝලිය ටික දෙවියන්වහන්සේ මහිමයට පත් කළේ. ඔයා බලන්න ඔයාගේ ජීවිතේ හිඳිලා යන්න දෙන්න එපා. දේවල් හිඳිලා යනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. හිඳිලා යනවා නම් හිඳිලා යන්නේ ඔයා යේසුස් වහන්සේට මුල් තැන නොදී තමයි වැඩ කරගෙන යන්නේ. පැහැදිලිද? තේරුණාද ඒ කාරණේ? එහෙනම් අපි දෙවෙනි කාරණේට යන්න. දෙවෙනි කාරණේ තමයි 3:4 වෙනි පදය. ලියා ගන්න, බලා ගන්න, අහගන්න. පේත්‍රස් යොහාන් සමග ඔහු දෙස ඇස්හෙලා අප දෙස බලාපන්නේ කීවේය. මොනවද කියන්නේ දැන්? පේත්‍රස් යොහන් ඔහු දෙස මොනවා හෙලාද? ඇස්සෙලා කියනවා අප දෙස බලන්න. අසරණ වූ අය දෙස ජේසුස් වහන්සේගේ ඇස් දෙකෙන් අපි බලන්න ඕනේ. කාගේ ඇස් දෙකෙන්ද? ජේසුස් වහන්සේගේ. ඔයා මේ පොළොවේ පෞකාර ජීවිත දිහා බලද්දි, ඇබ්බැහිකමේ ජීවිතය බලද්දි
නොයෙකුත් ජීවිතේ වරද්ද ගත්ත අය දිහා බලද්දි අනේ මූ මහා පව්කාරයෙක්, අනේ මූ වරද්ද ගත්ත කෙනෙක්, අනේ මූ බේබද්දෙක්, මෙයා සල්ලාලෙක් කියලා එහෙම බලන්න එපා සමාජ බලන විදිහට. අනේ මෙයාව ජේසුස් විතර බේරගන්නේ කොහොමද? ඔන්න දෙවනසේ මහිමයට පත් කරන අයගේ ලක්ෂණ. මං කියන එක පැහැදිලිද? පේත්‍රස් යෝහන් ආදී බල ඇස්සෙලා මා දෙස බලන්න. ඔබ යේසුස් වහන්සේගේ ඇස් තුලින් අනිත් අය දිහා බලන්න. එතකොට ඔබට පේනවා මේ මිනිසුන්ගේ ජීවිතේ වටිනාකම. ඒ මිනිස්සු කොච්චර වටින මිනිස්සුන්ද? මම මේ ළඟදී මේක මං කිව්වා එක නිවසකට ගියා. මං ඒ නිවසට ගිහිල්ලා කළා. ඒ තාත්තා මාව දැකලා කියනවා අන්න පාස්ටර් දරුවන්ට කියනවා. එයා කියනවා මට පාස්ටර් මේක අද ලෝක වාර්තාවක්. මං වෙයි මේ අවුරුදු දවසේ මගේ ගෙදර ගොඩක් අය පසු කරන් යනවා. ඔයා විතරයි අපේ ගෙදරට ආවේ. එමිණියා ගැස්සොල කඳුළු. මං ඊට පස්සේ කිව්වා හරි එක ගැන විශේෂයක් හිතන්න එපා. මම සාමාන්‍ය මිනිහෙක් ගමේ මිනිහෙක් නේ. මම ඔයාව බලන්න ආවේ. කොහොමද කියලා විස්තර අහලා එයාට මට දෙන්න පුළුවන් උපකාරයක් මං කරලා මං ජේසු පීටයි කියලා දෙවියන් වහන්සේ ගැනත් ඒගොල්ලන් කතා කරලා මම ආවා. ඒ සිත යේසුස් වහන්සේගේ ඇස් වලින් අපි බලන්න ඕනේ. මේක අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන උතුම් කාලයක්. තව දෙයක් මං කියන්න. ඔබගේ අම්මට තාත්තට සලකන්න රෝගී වෙනකන් ඉන්න එපා. ප්ලීස්. අම්මා තාත්තා මගේ අම්මයි තාත්තා දෙන්නම නැහැ. මං කනගාටු වෙන තැනක් තියෙනවා. මගේ තාත්තා මැරෙනකොට මං ජේසු පිළි අරන්නේ නැහැ. හැබැයි අම්මා මැරෙනකොට ජේසු පිළි අරන්. මම ඉස්සෙල්ලා දෙන්න අපිට පුළුවන් උපරමින් කළා. ඒත් මගේ හිත තාමත් හිතට දුකක් තියෙනවා. මට මීට වඩා දෙයක් අම්මා වෙනුවෙන් කරන්න තිබුණා නේ කියන එක. දැන් මට දුක් වෙලා තනියෙන් සමහර වෙලාව අඬන තැන් තියෙනවා. මතක් වෙනකොට. ඒත් ඇඬුවා කියලා යාට මුකුත් වෙන්නේ නැහැ කියලාත් මම දන්නවා. ඒ නිසා මම මගේ දරුවන්ටත් කියලා තියෙනවා. මම සභාවටත් කියනවා. ඔබගේ අම්මා තාත්තා අද ළඟ ඉන්නවා නම් ඒගොල්ලෝ මොන අඩුපාඩුකම් තුනද ඒගොල්ලෝ වටිනා අය. ඒගොල්ලන්ට කරන්න පුළුවන් ආදරේ ගෞරවය කරුණාව එහෙලින්ම දෙන්න. ඒගොල්ලන්ව බලන්න. හරිද? ඒගොල්ලෝ අපි වෙනුවෙන් කරපු දේවල් ඒව ගණන් නිම කරන්න බෑ. හරිද? ඒවා අපි එදා අපිට තේරෙන්නේ නැහැ. එදා අපේ අම්මා තාත්තා අපි වෙනුවෙන් කරපු දේවල් අද අපිට තේරෙනවා මම තාත්තෙක් නිසා. මගේ තාත්තා මාව ගම් වතුර දාව ජායල ඇල ගලද්දී මම යාගේ කරුවඩේ යනවා. කකුලේ ගල් තැලුම්. මොකද අපේ තාත්තට සෙරප්පු දාන්න බෑ. අර අඩි කොටස ගෙවෙනවා. මොකද එයා යද්දි ජරස් බරස් ගාගෙන යන්නේ. ඒ ගල් තැනුඟ මාව කරේ තියන් යනවා. දැන් අපේ දරුවද කරේ තියන් යනවා. මට තේරෙනවා මගේ තාත්තා මාව කරේ තියන් ගියානේ. හැබැයි මට සලකන්න ලැබුණේ නෑ යාට. අද අපිට කොහොම සලකන්න බැයිද අද? ජේසුගේ ඇස් දෙක තියෙනකොට. හිත තුල තියාගන්න එපා තරහව. නැන්දම්මා ලේලි කියලා තියනවද ભેදයක්? නෑ. එහෙම දෙයක් නෑ. ඒව ඇති කරලා තියෙන මිනිස්සු විසින්මයි. ඒ අම්මා, ඒ ඔබගේ තාත්තා ඒ ගෞරවය දෙන්න. ආමෙන්ද? මොකද්ද මේ කියන්නේ? දෙවියන් වහන්සේ මහිමයට පත් කරන්න පුළුවන්. දැන් මේ අම්මට තාත්තට විතර සලකන්න කියන එකද? නෑ. ඔබට පුළුවන්. දැන් මම කියන්නේ මේ ණය වෙලා ගිහිලා කළා බඩු මුට්ටන. ඔබට පුළුවන් ප්‍රමාණය කරන්න පුළුවන් දේ උපරිම කරන්න මිනිස්සු වෙන්නේ. ඒක දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. ඒ කියන්නේ කැම ටිකක් දීලා කියලා සද්ද නැතු වෙන එකෙන් එයා ස්වර්ගයට යන්නේ නැහැ. කැම ටික දීලා ජේසුව දීලා එන්න. කැම ටික දීලා කියන්නේ මට මෙහෙම කරන්න කිව්වේ ජේසු. මම ජේසුගේ පුතෙක්, ජේසුගේ දුවෙක්. ජේසු නිසායි මම මෙහෙම උනේ. මං අර අංකල්ට කිව්වා තාත්තේ ඔයා කියන්නේ මේ ගමේ මිනිස්සු ආවේ නැහැ කියලා. මම ජේසුව දන්නේ නැත්තම් මමත් මේ වගේ එකෙක් වෙලා ඇති. හැබැයි අද මං ඔයාව බලන්න ආවේ. මම හොඳ නිසා නෙමෙයි. මම මේ අවංකම එක කිව්වා. ජේසු නිසායි. හරි නේද? පේත්‍රස් කිව්වා මා දෙස බලන්න. දෙවියන් වහන්සේගේ මහිමය ලැබෙන්නේ මනුෂ්‍යයන්ට ගරු කිරීමෙන්. මනුෂ්‍යයන්ට අපි ගරු කරමු. හරිද? අප ආවට සිටින පීඩාවටපත් වූ අයට අවධානය දෙන්න, ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයෙන් හඳුන ගන්න කරන්න පුළුවන් උපරිම දේ ඔබ කරන්න. ආමෙන්ද? ඔන්න කවුරු ගැනද මම මේ කතා කරන්නේ ශානි? කවුරු ගැනද මම මේ කතා කරමින් ඉන්නේ? ඔබද? කටපෙන්නේ. දෙවියන් වහන්සේ මහිමයට පත් කරන අයගේ මොනවද? ලක්ෂණ. right? 3:8 නැවත 3:8 වෙනි පදේ. හalleluya. ඔහු පැන නැගී කෙලින් සිට ඇවිදින්නට පටන් ගත්තේය. ඇවිදිමින්ද
පැනනගමින්ද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්ද ඔහු ඔවුන් සමග දේවමාලිගාවට ඇතුල් වුණේ. දැන් දෙවියන්වහන්සේ මහිමයට පත් කරන අයගේ තව ලක්ෂණයක් තමයි ලැබුණු හැම දෙයක් තුලින් දෙවියන්වහන්සේ උසස් කරනවා. ආමෙන්. කීදෙන මේ ගෙවුණු දවස්වල මොනවාරි අලුතෙන් දේවල් ලැබුණා යතුස්සන්. අතුස්සන් හොඳට. මොනවද ලැබුණේ? මොකද ලැබුණේ? චර කාලයකට පස්සේද? අවුරුදු 2-3ක්ම වැඩ කරා. ඉතුරුවත් තිබ්බේ නැහැ. නමුත් මම ශුද්ධාත්මය නම් මගේ හිත හදවතට ගත්තට පස්සේ මම ගොඩක් දේවල් වෙනස් වුණා. ආමෙන්. ඒ අවුරුදු 3-4කට පස්සේ බයිසිකල් අපි ගත්තා. ගිය සතියේගේ බයිසිකල් අපි බ්ලෙස් කරා. දැන් ඔයගොල්ලෝ සතුටු නැද්ද? ඒ බයික් එක ගත්තා. ආමෙන්. තාම මම ඔබට රහසක් කියන්න. ඔය ඔබට කියන්න පුතා. මේ රහස ඉගෙන ගන්න. ඉස්සරහිට ගන්න. දැන් මෙයානේ බයික් එකක් ගත්තේ. මම නෙමෙයිනේ. දැන් මෙයාගේ බයික් එක මං හිතන්නේ ලක්ෂ 8. දැන් මෙයා මට ඇවිල්ලා කියනවා පාස්ටර් මම බයික් එකක් ගත්තා කියද්දී මගේ ඇතුලේ ඇති වෙන්න ඕනේ මොකක්ද ඇති වෙන්න ඕනේ? තද ඊර්ෂ්‍යා. නෑ මොකද? සතුටක් ඇතිලා කියන්න ඕනේ. නියමයි. එයාට කියනවා මම කියනවා අනේ ස්වාමීනි මගේ සහෝදරයාට ලක්ෂ 8ක් වටින බයික් එකක් ඔබ වහන්සේ දුන්නාට ඔබ වහන්සේට ස්තුතියි. ස්වාමීනි මෙයා මේ බයික් එකේම ඉන්න එපා. මීට වඩා තව ඉහළට යන්න ඕනේ. ආරක්ෂාව දෙන්න. දැන් මම මෙයාගේ ටැග්ගට මම ආශිර්වාද කරද්දී දෙවියන් වහන්සේ මට මොනවද දනගන්න? මට පිටුපස්සේ දෙනස ආශිර්වාදයක් ලැහැත්ති කරනවා. මේක රහසක්. ඉගෙන ගන්න මේවා. ආමෙන්. ඔබ ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරනවා. දැකලා ඊර්ෂ්‍යා වෙන්න එපා. ඇස්වල කටු. දැන් මිනිස්සුන්ට සමහරුන්ට දේව දැක්කම ඇස්වල කටු වෙනවා වගේ නේ. අම්මු ඇත්තද බයික් එකම කියලා අමුතු කටක් දාලා සතුටු වෙන්න හිතක් නැහැ ඊර්ෂ්‍යයි. නේ? ඔයගොල්ලෝ ඊර්ෂ්‍ය නැහැ නේම? උතර කවුරුත් එහෙම ඊර්ෂ්‍ය ආත්මයක් නැහැ නේ? නෑ දේවදරුවන්ට එහෙම එන්න බෑ. සතුටු වෙනවා අපි ආශිර්වාද කරනවා. ලැබූ දේ මගෙන් දෙවියන්වහන්සේ උසස් කරන්න ඕනේ. ඉතින් මේ මිනිස්සයා මොනවද කරේ? ප්‍රශංසා කළා. හරිද? ඔබගේ ජීවිතේ ලැබෙන ඕනෑම ජයග්‍රහණයක් සුවයක් ඔබගේ හැකියාවක් කියලා සලකන්න එපා. හාලෙලූයා කියමු අපි. එනම් ඒ දෙවියන් වහන්සේ ක්‍රියාව ප්‍රකාශ කරමින් උන්වහන්සේට මහිමය දෙන්න. අද ඒකයි සාක්ෂි දරන්න කියලා මම කියන්නේ. ආමෙන්. කීදෙනෙක් ලබන සති සාක්ෂි දරන්න යනවද? කෝ අතසන්. පොඩ්ඩයි මෙච්චර දේශනා කරලත් මෙච්චරද? අර යේසුස් වහන්සේ ගෝලයාන ස්වාමීනි ගැලවෙන්න ලබන්නෝ මෙච්චරද? මොනා කරන්නද? නැවත අහන්න යනවා. ලබන සතිය කීදෙනෙක් සාක්ෂි දරන්න යනවද? ලයි අත උස්සන්නේ නැති අයගේ මං අහන්නේ රැව දෙන. මං අහන්නේ එයාව අත ඉස්සුවේ නැත්තේ. අහන්නත් එපා අත ඉස්සුවේ නැන්නේ. එයා අත ඉස්සුවේ නැත්තේ. අද සාක්ෂි දරුනේ. අපි ප්‍රාර්ථනා කරනවා ඒ ඉරිදා. රයිට්. දැන් ඒක නිසා සාධාරණ හේතු. සමහරව අත ඉස්සුවේ නැහැ. තව කවුද අත ඉස්සුවේ නැත්තේ? අශෙන්දු අත ඉස්සුවා නෑ. ඇයි අත ඉස්සුවේ නැත්තේ? කියන්න දෙයක් නැද්ද පුතේ? ඔබ අත ඉස්සුවොත් ඔබට කියන්න දේවල් ලැබෙනවා. ආමෙන්. එන ඔබ සාක්ෂි දාන්න ලැහැත්ති වෙන්න ඕනේ. හalleluya. ඔන්න අපි අවසන් කරන්න යනවා. තව ස්ලයිඩ් 10ක් විතරයි තියෙන්නේ. හරිද? තව එකයි තියෙන්නේ. අද දිනේ වර්තමාන සභාවට දෙන පණිවිඩය මොකක්ද එහෙනම්? සභාවට ස්තුතියි අපේ අය දැන් වාහන වලින් එනවා ලොරි නවත්තනවා ත්‍රිවිල් නවත්තනවා නේ ඉස්සර පුට් සයිකල් වලින් තමයි පුට් සයිකල් එකක් නැහැ හරිද? දැන් අපේ මෙතන තව වාහන පිරෙන්න යනවා හරිද? අපේ අය අම්මෝ නියමයි. හalleluya. ඒකට ආමෙන් කියලා ගත් එක වැදගත්. ආමෙන්. අපේ අය එන්න ඕනේ. ඒක ආශිර්වාදයක්. නමුත් ඉංග්‍රීසි වලින් කියනවා බට් කියලා. නමුත් වාහන තියේයි, මුදල් තියේයි, ගොඩනැගිලි තියේයි, රන් බඩු තියේයි. අපේ අය මෙහෙම වෙන කන්නේ අපේ කාන්තාව අම්මලා හරි ලස්සනට ජුවලරි පැරදලා ලස්සනට අපේ දරුවෝ නේද? අපේ තරුණ ළමයි මාලිගාව බයිබලයේ කියන මාලිගාවල කැටයම් වගේ කියන්නේ එච්චර අලංකාර වෙන්න යනවා. අපේ දරුවෝ මෙහෙම වෙන්න යනවා. අපේ කොල්ලෝ දැන් ලොකු වෙලා ලස්සන හොඳ නේද? ඒකයි කියන්නේ හොඳට ඉගෙන ගන්නilla කියලා. හරිද? ඉගෙනගෙන හොඳ තැන් වල රැකියාව කරලා ඒගොල්ලෝ මහත්තුරු වගේ මෙතෙන්ට එනකොට මෙයා වෙන්න ඕනේද? ඔව් වෙන්න ඕනේ. සභාවේ සැබෑ මහිමේ තියෙන්නේ ඒව මත නෙමෙයි හැබැයි. ඒව මත නෙමෙයි සභාවේ මහිමේ තියෙන්නේ. එහෙනම් මොනව මතද? මෙහා ගන්න. පේත්‍රස් සහ යෝහන් සතු තිබුණේ කාගේ නාමයේද? ජේසුස්. සභාවක් ලෙස අපේ ප්‍රමුඛතාවයේ තියෙන්න ඕනේ
ආත්මික බලවත් මිනිස්සෙක් විදිහට නැගිටින්න ඕනේ. ආමේන්. ඔයා වාහනයක් අරගෙන හැමදාම අර පරාජිත මිනිස්සයා විදිහට සභාවට එනවා නම් අනේ වාහනේත් එක දෙන්නම දාන්න ඕනේ. වැඩක් නැහැ. හේතුව ඔබ ආත්මික බලවත් මිනිස්සෙක් විදිහට නැගිටින්න නැතුව මොනවෙන් සරසලා හිටියත් වැඩක් නැහැ. බාහිර නෙමෙයි දෙවියන් වහන්සේට වැදගත්. මං කියන එක පැහැදිලිද? දෙවියන් වහන්සේ ස්තුතිය ඔබට ලැබෙන හැම දෙයක් නිසා. හැබැයි ඒක නෙමෙයි දෙවියන් වහන්සේට මහිම යන්නේ. ඔය ආත්මික බලවත් මනුෂ්‍ය. දැන් සිස්ටර් රේණුකා මා දෙස බලනු. බ්‍රදානුර මා දෙස බලනු. මා දෙස බලනු. දැන් ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කර. කීරිහරක් 3 දෙනෙක් 6 දෙනෙක් වේවද? හාද? ආමෙන්ද? ආමෙන්ද? අන්රය එතකොට ජොබ් එක නවත්තනවද ඒක කරනවා? නවත්තන්න එනවා. අපි ප්‍රකාශ කරනවා 6 දෙනෙක් වේවා. සතුටුද එතකොට? දුව. දෙවියන් වහන්සේට මහිම යන්නේ ඔබ කිරියර 6 දෙනාගෙන් නෙමෙයි. හැබැයි ඒක වෙයි. වෙන්න යන්න මොනවද දන්නවද? ඔය 3 දෙනා දෙවියන් වහන්සේට මීට වඩා බලවත්ව සේවය කරන්න යනවා. ආමෙන්. අන්න ඒකයි රාස. පැහැදිලිද? දැන් සිස්ටර් අංගඩිත් මේ දරුවොත් හලාවති තන් එනවා. දැන් ඔබ කැපවීමක් කරන්න අපි දන්නවා. කැපවීම ගැන දෙවියන් වහන්සේ ස්තුතියි. සේවය ගැන ස්තුතියි, සේවය ගැන ස්තුතියි. හැබැයි ඒකින් නෙමෙයි දෙවියන් වහන්සේට මහිම යන්නේ. ඔබේ පළාතේ ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යයන් විදිහට බලවත් නැගිටින්න ඕනේ. ආමෙන්. නැගිටින්න යනවද? මේක තමයි වෙන්න ඕනේ. ආමෙන්. සිස්ටර් පැහැදිලිද? කිව්ල පළාත සෙලවෙන්න ඕනේ ඔයා නිසා. පැහැදිලි සිස්ටර්? බ්‍රදර් ඔයා නිසා කිව්ල පළාත වෙනස් වෙන්න ඕනේ. කොහොමද ඔයා වෙනස් වෙන්නේ? ඔයාගේ ලෞකික වස්තුව යාන වාහන පෙන්වීමෙන් නෙමෙයි. ඔයා නම් මොකද? කවුද නම? තුෂාර දැන් ඔයා ඔහම ඉන්නේ නැහැ. තුෂාරට වටිනා රැකියාවක් ලැබෙනවා. ඔයා හොඳ තලයකට යන්න යනවා. පාස්ටර් කියන වචන අල්ල ගන්න හරි. සිදු වෙන්න යනවා. හැබැයි ඒකෙන් නෙමෙයි දෙවියන් වහන්සේට මහිම යන්නේ. තුෂාරයේ පළාතේ ජේසුගේ දරුවෙක් විදිහට අනිත් මිනිස්සු දකින්න ඕනේ. ඒකට තුෂාර කුරුසයක් කෙල්ල ගන්න ඕනේ නැහැ. තුෂාරගේ ජීවිතය තුලින් අනිත් අයට පේන්න ඕනේ ජේසු කවුද කියලා. පෙන්වන්න යනවද තුෂාර? රස්තාවක් ලැබුණාට පස්සේ පෙන්වනවද ඊට කලින් පෙන්වනවද? කියන්නේ. ඊට කලින් පෙන්වනවලු අපුඩියක් ගහන්න. එන ඔබේ රැකියාව ස්ථිරයි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඊට කලින් පෙන්වන්න. දැන් එයා මේ ගැන මුකුත්ම දන්නේ නැති මිනිස්සෙක්. එකක් කියන මම ඊට කලින් පෙන්වන්නලු. හරි වටිනවා. ඔබ කියන වචන හරි වටිනවා. හරිද? මිත්‍රය එහෙනම් සභාවට දෙන පණිවිඩය. අපේ ප්‍රමුඛතාවයේ ක්‍රිෂ්ණ කවුද නැකිටවන්නද? දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් විදිහට නැගිටින්න. ආමෙන්. අපට ඇති දේවල් ප්‍රදර්ශනය කිරීමෙන් මිනිස්සු දෙවිඳුන්ගේ මහිමය දකින්නේ නැත. ඒක පූජකෙක් මේ දවස්වල දාලා තිබුණා මම දකින්නේ Facebook එකේ යාට තියෙන වාහනේ. කෝටි ගානක වාහනයක්. දැක්කද මන්ද පුතාව දැක්කද? එයා කියනවා ජේසුස් වහන්සේගේ කාලේ කොටලුව පිට තමයි යේසුස් වහන්සේ ගියේ. මම දැන් යන්නේ මේක. මිනිස්සු බයිනවා. එක වැරදි නම් කියලාට බයිනවා. එයාට ඇති දේ ගැන දෙවියන් වහන්සේ ස්තුතියි පූජකයාට දීලා තියෙන හැම දෙයක් ගැන මගේ හදවතින්ම මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඒක දාලා තමන්ගේ තියෙන දේවල් පෙන්වන්න ඕනේ නැහැ. පෙන්වන්න ඕනේ නැහැ. හරි? ඒකෙන් නෙමෙයි දෙවියන් වහන්සේ මහිමයටපත් වෙන්නේ. එයා කිව්වොත් මම ජේසුගේ සේවකයෙක්. ජේසු මගේ සේවය නිසා මට මේ ලබා දුන්න වහනේ. හැබැයි මේකත් මගේ සේවයට දෙවිඳුන්ගේ සේවයට තමයි පාවිච්චි කරන්න කියලා කියනවනම් මොන උතුම් දෙයක්ද නේ? ඒක පෙන්නගෙන Tamanට ඇති දේ පෙන්නන තරම් දෙවියන් වහන්සේ එහෙම කිව්වේ නැහැ. ජේසු එහෙම කළෙත් නැහැ. අතීතයේ හිටපු පූජක පාස්ටර් වර්නන් ගැන ඔබ දන්නවනේ. පාස්ටර් කෝල්ටන්ලා ගැන දන්නවා. පාස්ටර් රාජේන්ද්‍රලා ගැන දැනුත් ජීවත් වෙනවා. පාස්ටර් එරික්ලා මේ වර්තමානයේ පාස්ටර් මයිකල් දිසානායකලා. අද ලෝකේ පිළිගත්ත මිනිස්සු මේ මිනිස්සු හරි සිම්පල්. නේ යස් එක දේවල් මිනිස්සු පුදුම දේවල් කරනවා. දැක්කනේ පෞගේ කාලේ මේ ජේසු කියලා එක්කෙනෙක් ලංකාවට ඇවිල්ලා නේ මිනිස්සු කොච්චර අන්ධ වෙලා යනවද බලන්න. මිත්‍රය, ඔයාට මම මේ කියන දේ තේරෙනවද? ඔයාට ඇති දේවල් ප්‍රදර්ශනය කිරීමෙන් නෙමෙයි දෙවනසර මහිම යන්නේ. යක්ෂයත් ඇවිල්ලා ජේසුට කිව්වා අපි මේ පදේ කියවලා අවසන් කරමුද? මතෙව් 4:8-9 මතෙව් 4:8-9 කියවන්න පුතේට ගලවන්න බලන්න. යක්ෂයත් ඇවිල්ලා කියපු දේවල් ජේසුට. නැවතත් යක්ෂයා උන්වහන්සේ ඊතා උස්කන්දකට පමුණුවා ලෝකේ සියලු රාජ්‍යයන්ද එහි ආශ්චර්යද උන්වහන්සේට පෙන්වා
ඔබ බිමවැටී මට නමස්කාර කරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමි උන්වහන්සේට කීවේය. යක්ෂයා කැමති ඔබට හැම දෙයක්ම දෙන්න. ඉතින් ජේසුව අදහන්න ඕනේ නෑ. යක්ෂව අදහුවොත් ලෞකික දේ ඔබට ලැබෙනවා. පැහැදිලිද? යක්ෂව අදහලා උට නමස්කාර කරනවා උගේ කැමැත්ත කරන අයට ලෞකික දේ ඔක්කොම දෙනවා. හැබැයි එකක් නෑ. ජීවනේ නෑ. ලැබෙන හැම දෙයක්ම తాවකාලිකයි. ජේසු තුලවමත් අපිට ලැබෙන හැම දෙයක්ම తాවකාලිකයි. අපිට ජීවනේ තියෙනවා. මං කියන එක පැහැදිලිද? හොඳටම පැහැදිලිද? දෙවියන් වහන්සේ මහිමයට පත් කරන මිනිසෙක් වෙමුද අපි එන? ඔන්න මේ සතිය ඔබට තියෙන හෝම්වර්ක් ගෙදර ගිහලා. ගෙදර වැඩ ලියා ගන්න. මකන ගන්න මකන්න බෑ හෝම්වර්ක් මේවා. ඩබල් රූල් පොතක ලියා ගන්න ඕනේ. ඔබ අපට සිටින විශ්වාසවන්තයින්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී දෙවියන් වහන්සේගේ මහිමය පෙන්වන්න පුළුවන් ප්‍රායෝගික පියවර කිහිපයක් තෝරගෙන මේ සතියේ 7 දෙනෙකුට ඔබ යේසුස් වහන්සේ වඳුනා දෙන්න ඕනේ. මට ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් උත් ඕනේ, ඒගොල්ලන්ගේ ප්‍රතිචාරත් ඕනේ. 7 දෙනෙක් හම්බෙන්න ඕනේ. හොඳ වෙලාවට ලබන ඉඳමම නෑ. නෑ ඔබ නෑ උනට හෝම්වර්ක් එක නෑ ඔයා මිතුවේ නෑ. හෝම්වර්ක් එක තියෙනවා. හරිද? හොඳ වෙලාවට අපි එන්නේ ඉරිදාවක් කර ඉරිදා නේද? සංජීවනේ සංජනත් ඒ නිසා අපි ඒ ඉරිදා මිස් වෙනවා. එහෙමද? ඔයාගෙන් අහන්නේ. ඔයාගෙන් අහන්න දිනශිකාගේ එක්ක ඉන්න කෙනෙක් අහන්නේ. හොඳ වෙලාවට ලබන ඉරිදා අපි එන්නේ නෑ. මොකද සතියක් කර සතියක් දෙන්නේ නේද? නෑ ඔබ සත්‍යයක් නෙමෙයි ඊළඟ අවුරුද්දාව මගේ මතකේ තියාගෙන ඒක අහනවාමයි. දැන් කවුරු කෙනෙක් අද තීරණය කරනවා නම් ලබන සතියේ Tamanට බඩේ කැක්කුම හැදිනවා ඒ නිසා මම පල්ලියේ එන්නේ නැහැ කියලා. දැන්ම යේසුස් වහන්සේ නම ලබන සතියේ බඩේ කැක්කුම සුව වේවා. දැන් නෝරේ මට මේ හිතේව දැන් ඔබට දැනෙනවා වෙන්න පුළුවන්. සද්දා බෙනවාසේ හිතේ තියෙන දේවල් බඩේ තියෙන ඔක්කොම පෙන්නනවා. හරිද? ඒ නිසා ඔබට මේ දේ කරන්න වෙනවා. පත්‍රිකා තියෙනවා. නැත්තම් ඉල්ලන්න 7 දිනකට දෙවියන් වහන්සේගේ මහිමය ඔබ තුලින් ප්‍රකාශ කරන්න. කීයද මේ අභියෝගය ගන්නවා? දවසකට එක මොනුස්සෙකුට යේසුස් ගැන කියන්න බෑද බැවිස ඇතරේ? බැයිද? එක මොනුස්සෙක් අල්ලම් පොඩි කාලයක් ගන්න. දැන් මම අර දෙන්නට කතා කළාද? අර ගෑන් ළමෙන් දෙන්න කතා කරනවා. මම ওই බයිසිකලේ ගන්න යනකොට එතන හින්දු ගෑන් ළමයි දෙන්නෙක් හිටියේ. බොසා ටිකක් පරප් කරනකොට ඒ ළමයි දෙන්න දැන් ලියලී ඉන්නවා. දැන් මම පොඩ්ඩක් ඒ ළමයින්ට කතා කරන්න පටන් ගත්තා. කතා කරලා මම ගැන හොඳයි දෙන්න දැන් අහගෙන ඉන්නවා. හින්දු දරුවෝ දෙන්නේ. මම ජේසුස් වහන්සේ ගැන කියලා පත්‍රිකාවක් දීලා ටෙලිෆෝන් නම්බර තාලා මම දැන් සිස්ටර් කලාට දුන්නා දමිලනේ බලන්න කියලා. ඉතින් ඒගොල්ලෝ හරි විශ්වාස එන්නත් කියලා කිව්වා ගෙදර. පාස්ටර් එන්න ටෙලිෆෝන් නම්බර දීලා එන්න කියලා කිව්වා. ඉතින් මම බැලුවා මේ දෙන්නම ගිහිල්ලා බලන්න අපිට කරන්න පුළුවන් දේ අපි කරමු. ආමේන්. අපි ඔගේ බාර ගන්න. මේ හොම්වර්ක් එක කරලා තමයි ලබන ඉරිදා පිළිතුරු තරන් එන්න ඕනේ. ආමේන්. හොඳ අපි නැගිටපු වෙනා.